ෂෙයා කරන්න. ඩක්ෂන් සෙෂන් එක විදිහට අද දිනය තෝරාගත්තේ මම දන්නවා ඔබ බහුතරයක් ඕපන් යුනිවර්සිටි එකෙන් LLB එක ඉවර කරලා දැන් ලෝ කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් කරන්න most probably මේ ඔක්තෝබර් එහෙම නැත්නම් ඒප්‍රිල්. එතකොට අපේ ක්ලාස් එක තුල ඔයාලා එන්රෝල් වුණොත් අපේ ක්ලාස් එකට ඔක්තෝබර් සහ අප්‍රේල් විභාගය මේ ඉන්ටේක් එකත් එක්ක යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මට පේමන්ට් එකක් කරලා ජොයින් වුණොත් ඒ පේමන්ට් එක මේ ඔක්තෝබර් වලට සහ ඊළඟ අප්‍රේල් වලට වළංගුයි තියරි සඳහා. හරි තියරි පන්තිය සඳහා. එතකොට අපි සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරොත් ඒ කියන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් සහ ලෙජිස්ලේටිව් ඩ්‍රාෆ්ටිං අර්ථ නිරූපණය සහ නීති කෙටුම්පත්කරණය. මේ සබ්ජෙක්ට් එක හරි ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. දැන් අපි ගත්තොත් ක්‍රිමිනල් සබ්ජෙක්ට් එක ගත්තොත් එහෙම නැත්නම් අපි සිවිල් 1 සිවිල් 2 ඊට පස්සේ එවිඩන්ස් ගත්තොත් අපිට තේරෙනවයි සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ආසයි. මොකද ඒක ඩේ ටු ඩේ ලයිෆ් එකේ අපිට පොඩ්ඩක් අර මූවි එකක් බලලා නේද අපිට කෙනෙක්ට මේම කියන්න පුළුවන් මෙන්න මෙහෙම වුණොත් මේක තමයි නීතිය. අපිට ඒ සම්බන්ධව යම්කිසි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. හැබැයි මේ සබ්ජෙක්ට් එකේම ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක් නෙවෙයි කියන එකක් මං කියන්න ආස නැහැ. මොකද මම ගොඩක් ඉන්ට්‍රස්ටඩ් මේ සබ්ජෙක්ට් එකට. හැබැයි ඔයාලට ප්‍රායෝගිකව නිතර මුණ ගැහෙන්නේ නැති සබ්ජෙක්ට් එකක්. දාර්ථ නිරූපණයක් කරන්න හම්බ වෙන්නේ යම්කිසි පිරිසකට පමණයි. ඔයා නීතිඥයෙක් වුණාට පස්සේ අර්ථ නිරූපණයක් කරන්න ලෝයර් කෙනෙක් විදිහට ඔෆ් කෝස් ඔයා දැනගන්න ඕනේ. හැබැයි ඔයා විනිසුරුවරයෙක් වුණොත් ඒක නිතරම ප්‍රැක්ටිකල් පාවිච්චියට යන්න ඕනේ. ඒ වගේම පෙර කාලේ අපි කිව්වට අර්ථ නිරූපණය සිදු කරන්නේ විනිසුරුවරුන් පමණයි කියා. නමුත් දැන් ලෝයර් කෙනෙක් වුණත් අපිට අර්ථ නිරූපණය කියන එක වැදගත් වෙනවා. මොකද අපි නීතියේ හිඩැස්තැන් හොයාගෙන ලූප් හෝල්ස් හොයාගෙන ලෝ එක ඇප්ලයි කරලා අපි කියන්නේ කනෙන් රිංගල යන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙනවා මේ අර්ථ නිරූපණය කියන එක හරියට ඇප්ලිකේෂන් එක දැම්මොත්. ඊට අමතරව කෙටුම්පත් කරන එක කියන්නේ අපිට සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව හම්බෙන දෙයක් නෙමෙයි. බහුතරයක් වෙලාවකදී කෙටුම්පත් කරන එක කියන එක දැන් අපේ ප්ලේන්ට් එකක් ඩ්‍රාෆ්ට් කරන එක ඒ වගේ දෙයක් නෙමෙයි. මම කියන්නේ නීතියක් කෙටුම්පත් කරන එක. ඒ කියන්නේ මහ ජනතාව වෙනුවෙන් සමස්ත මහ ජනතාව වෙනුවෙන් නීති හදන්නේ කොහෙද? පාර්ලිමේන්තුවේ. ඒතර අපිට අවස්ථාව අඩුයිනේ පාර්ලිමේන්තුවේ හදන නීතියක් කෙටුම්පත් කරණය කරන්න. පාර්ලිමේන්තුව නීති හැදුවට ඒ නීති කොලයක ලියලා ඒ නීතිය යම්කිසි ඒ කියන්නේ අපි මොනවද කියන්නේ ස්ට්‍රීම්ලයින් කරලා කොලයකට ගන්න වැඩේ කරන පිරිසක් තමයි නීති කෙටුම්පත් කරුවන් කියන්නේ. ඒතර ඒ සබ්ජෙක්ට් එක අපිට හම්බෙන ප්‍රමාණය අඩුයි. ප්‍රැක්ටිකලි අපේ පාවිච්චියට යන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක නිසා මේ සබ්ජෙක්ට් දෙක අර ගොඩක් වෙලාවට මේක සබ්ජෙක්ට් දෙකක්. ගොඩක් වෙලාවට ළමයෙකුට හිතෙනවා මේක තේරෙන්නේ නැහැ මේක ප්‍රැක්ටිකලි පාවිච්චි වෙන්නේ නැහැ මේක කම්මැලි වගේ අදහසක් යන්න පුළුවන්. හරි. හැබැයි ඔයාලා බලන්න අපේ ක්ලාස් එකට ජොයින් වෙලා මේ සබ්ජෙක්ට් එක කොච්චර ලස්සනට මේක කරන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් මේක ඇත්තටම මේ කොලෙජ් එකේ මේ වෙනස මේ සබ්ජෙක්ට් එක ඉස්සර තිබුණේ කෙලින්ම ප්‍රශ්න අහනවා gediya පිටින් වචනාර්ථ රීතිය යනු කුමක්ද? එහි වාසිය අවාසිය දක්වන්න. ක්ලාස් එකකට එන්න ඕනේ නැහැ. නෝට් එකක් බලාගෙන ලස්සනට ලියන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නයක් අරගෙන බලන්න ඔයාට කියනවා ජලය සම්පතක් තියෙනවා මේ ජල සම්පතට hazardous materials දානවා. පනතේ කියන්නේ මේ ජලාශය මේ කිසිම ආකාරයකින් දූෂණය වීම තහනම් කිය. එහෙනම් මේ අපි ඉනෝගනික් දේවල් මේ ජලාශයට දාන යම් කිසි කෙනෙක් වේද ඔහු වරදකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි දැන් ඔයාගෙන් අහන්නේ. එතකොට ඔයාට ඉස්සර වගේ ලිටරල් රූල් එක පාඩම් කරගෙන ගිහිල්ලා ගෝල්ඩන් රූල් එක පාඩම් කරගෙන ගිහිල්ලා ඒකේ වාසි අවාසි දාලා එහෙම කරන්න බෑ. හරි? ඔයාට කියයි ඔන්න එක පාක් එකක් තියෙන මේ පාක් එකට කිසිම ආකාරයකින් කිසිම වාහනයක් ඇතුල් කිරීම තහනම්. එතකොට යන්න එන්න කිසිම ක්‍රමයක් නැති ආබාධිත කෙනෙක් ඉලෙක්ට්‍රික් රෝද පුටුවක වාඩි වෙලා මේ පාක් එකේ යනවනම් හරිද? එයා වරදකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි දැන් ඔයාගෙන් අහන්නේ. එතකොට ඔයා බලන්න ඕනේ ඇයි මේ පාක් එකට වාහන යන්නේ නැත්තේ? පාක් එකකට වාහන ගියොත් පාක් එකක් කියන්නේ මොකක්ද? අපිට පාක් එකක් කිව්ව ගමන් එන්නේ ලෙෂර්ලි අපිට වැඩ කරන්න පුළුවන් ස්පේස් එකක් තමයි පාක් එකක් කිව්ව ගමන් අපිට එන්නේ නේ. අපි අපේ පෙම්වතුන් සමග හරි අපේ දරුවන් සමග හරි අපේ ෆැමිලි මෙම්බර්ස්ලත් එක්ක අපි ලෙෂර් ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න යන තැනක් තමයි පාක් එකක් කියන්නේ.
ඒතර එතන වාහන යන වෙනවනම් නැත්නම් අපිට බල්ලෝ අරන් එන්න බෑ පාක් එකට. එතනට බල්ලෝ අරන් ඇවිල්ලා අපි බය වෙලා එන ෆෝබියා එකකින් ඉන්න මිනිස්සුන්ට ලෙෂර්ලි ගත කරන්න වෙන්නේ නැහැ. නැත්නම් වාහන යනකොට මේ ඉන්න පොඩි ළමයි නිදහසේ දුවන්න තියෙන තැන. එතනත් වාහන යනකොට අපිට මොකද්ද තියෙන නිදහස? ඒතර මේ වගේ නීතියක් ගේන පරමාර්ථය වෙන්නේ නැත්තේ ඒක. හැබැයි එහෙම වුණොතින් රෝද පුටුවක් වුණත් ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙන එකක් නම් ඒක යන්නේ. ඒතකොට ඒක වාහනයක් කියන කැටගරි එකට අපිට දාන්න පුළුවන්ද බැරිද? සමහර කෙනෙකුට කියන්න පුළුවන් වාහනයක් කියලා කියන්නේ එන්ජින් එකක් තියෙන කෙනෙක්. එතකොට රෝද පුටුවේ තියෙන්නේ අපි හිතමු එන්ජින් එකක් කියලා. එන්ජින් එකක්. එහෙනම් රෝද පුටුවේ ගිය කෙනා වැරදි. කෙනෙක්ට කියන්න පුළුවන් නීතිඥයෙකුට. හැබැයි ඔයා නීතිඥයෙක් විදිහට ඔයාට කියන්න පුළුවන් මේකෙදි නෑ මොකද්ද මේ නීතිය ගේන්න පර්පස් එක උනේ? ඇයි මේ නීතිය ගේන අරමුණ උනේ? මේ නීතිය ගේන අරමුණ උනේ මේ මිනිස්සයා මේ පාක් එකේ ඉන්න මිනිසුන්ට ලෙෂර්ලි ඉන්න එහෙනම් මොහු වරදකරුවෙක්. එහෙම බැලුවොතින් ඔයාට කියන්න පුළුවන් වරදකරුවෙක්. හැබැයි ඔයාට එතෙන්දිම තව කතා කරන්න පුළුවන් නෑ මොහු වරදකරුවෙක් නෙවෙයි මෙයා අපි නීතියක් ගේන්නේ සියලුම දෙනා ආරක්ෂා කරන්න. නීතියකින් මොකද්ද වෙන්නේ? සමස්ත ජනතාවම ආරක්ෂා වෙන්න ඕනේ. එක නීතියක් ගෙනල්ලා ඒක එක පන්තියකට ආරක්ෂා වෙලා ඉතුරු පන්තියකට අසාධාරණයක් වෙනවනම් ඒක හොඳ නීතියක් නෙමෙයි. එතකොට දැන් නීතියක් තියෙනවා පාක් එකකට මේ විදිහට වහන ඇතුල් කරන්න තහනම් කියලා ඇවිදින්න ක්‍රමයක් නැති මිනිස්සෙකුට ඇවිදින්න තියෙන එකම ක්‍රමේ වෙන එයාගේ මෝටර් එකෙන් යන වීල් චෙයාර් එකකට කියනවා නම් මේක වාහනයක් මෙයා වරදකරුවෙක් කියලා මෙන්න ඒ කෙනාගේ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා මේ නීතිය තුල. එහෙනම් ඔයා නීතිය ප්‍රායෝගික යෙදීමක් කරන්න ඕන නෑ. මේ නීතිය එහෙම තිබුණට මේ කෙනාට යන්න එන්න තියෙන එකම ක්‍රමය මේක. එහෙනම් පාක් එකකට ඒ මනුස්සයට යන්න තියෙන එකම ක්‍රමය ඒක නම් එයා වරදකරු කරුවොතින් එතෙන්දී ආ නීතිය ඉස්සරහා ඔයාට සිද්ධ වෙන අසාධාරණයක්. එහෙම නීතියක් එක කොටසකට සාධාරණයක් කළා එක කොටසකට අසාධාරණයක් කරනවා නම් ඒක නීතියක් නෙමෙයි. එහෙනම් මෙතනදී මොහු වරදකරුවෙක් නෙමෙයි කියන තර්කය ඔස්සේ ඔයාට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාගේ විභාගෙට ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ. එතකොට ඔයා සාමාන්‍යයෙන් හිතනවා නම් මේ සබ්ජෙක්ට් එක අපි ඇවරේජ් එකට එකතු කරන්නේ නෑනේ ෆයිනල් එක කොලෙජ් එකේ ෆයිනල් එකට මේක ඇවරේජ් එකට එකතු කරන්නේ නෑ. මේන් සබ්ජෙක්ට්ස් අතරට අට කිව්ව 9 කියන්නේ ethics සහ accounts අරුණම මේ මේන් සබ්ජෙක්ට්ස් 9 අතරට මේ සබ්ජෙක්ට් එක නෑ ඇවරේජ් එකට. ඉතින් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපි අන්තිම මොහොතේ නෝට් එකක් බලලා මේක කරනවා කියලා. මම අදහස් කරන මේ මතයේ ඉන්න එපා. මොකද අපි හිතුවොතින් මේක ඇවරේජ් එකට එන්නේ නැහැ. ඒක හරි. නමුත් මේ සබ්ජෙක්ට් එක ඔයා පාස් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට ෆයිනල්ස් ගොඩ දාගන්න බෑ. ඒතර ඔයාට තියෙන විශේෂිත දේ තමයි ඔයා ඔක්තෝබර් එක්සෑම් කරන කෙනෙක් නම් තියෙනවා පොඩි ටාස්ක් එකක් සබ්ජෙක්ට් 8 සබ්ජෙක්ට් 9ක් වෙනවා. හැබැයි ඔයා ඒප්‍රිල් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේක ඔක්තෝබර් වල ඉවර කරගන්න. හරි. ඔක්තෝබර් වල ඉවර කළා කොලෙජ් එකේ normal subjects ටිකට ඊළඟට full effort එක දානවා. ඒ ෆ්ලෙක්සිබිලිටි එක ලෝ කොලෙජ් එක තුල තියෙනවා. දැන් මගේ මේ සැරේ ළමයි ගොඩක් හිටියා. ඒගොල්ලෝ ෆයිනල්ස් කරන්නේ ඔක්තෝබර් වල. හැබැයි ඉන්ටර්ප්‍රිටේෂන් සබ්ජෙක්ට් එක කරා ඒප්‍රිල් වල. ඒතර ඔයාලට තේරෙනවා මම මේ කියපු ප්‍රැක්ටිකල් සෙනාරියෝ එක තුල ඔයාට කියනවා නම් මොන රූල් එකද මෙතනට ඇප්ලයි කරන්න ඕනේ. මේකේ ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාලට කියනවා මෙහෙම. මේ එක යම්කිසි සෙනාරියෝ එකක් දීලා මේක පර්පසින් view එක තුලින් හඳුන්වා දෙන්න. මේක අරමුණු රීතිය හරහා මේක දැන් එලබරේට් කරන්න කියලා කියනවා. එතකොට ආ බලන අරමුණු රීතිය. අරමුණ මොකද්ද? මේ වගේ ලෝ එකක් හැදීමේ අරමුණ මොකද්ද? බල්ලන්ව අරගෙන එන්න එපා පාක් එකට. හැබැයි අන්ධ මිනිස්සෙක් බල්ලෙක් අරන් ගියොත් එයා අරන් යන්නේ නිකම් බල්ලෙක් නෙමෙයි. ගයිඩ් ඩොග් කෙනෙක්. අන්ධ කෙනෙකුට යන්න තියෙන දැන් අපිට කියනවා පාක් එකක් ඇතුළට බල්ලෝ ගේන්න එපා කියලා. ඔන්න දැන් ඕක තමයි තියෙන ලෝ එක. එක පනතක තියෙනවා සාමාන්‍ය මෙහෙම අපි හිතමු වික්ටෝරියා පාක් හෝ whatever. ඒ වගේ පාක් එකකට බල්ලන් ගෙනේම තහනම්. ඇයි මේ වගේ එකක් ගේන්න පර්පස් එක උනේ? මිනිස්සුන්ට බල්ලෝ ආවම අර සාමාන්‍ය විදිහට ලෙෂර්ලි අපිට පාක් එක ඇතුලේ දුවල පැනලා ළමයින්ට දුවල පැනලා ඇවිදලා පෙම්වතුන්ට නිදහසේ කතා බහ කරන්න බෑ. එතකොට පවුලේ අයට නිදහසේ ඉන්න පුළුවන් කම නැහැ. මොකද පාක් එකකට අපි යන්නේ මේ තියෙන කලබලකාරී ගතිය මුදා හැරලා නිදහසේ කල්ගත කරන්න. දැන් උතන්ට බල්ලෝ ආවොතින් හරිද? කියන්නේ හපාකන බල්ලෝ එන්න පුළුවන්. මිනිස්සු බල්ලන්ට සමහරුන්ට ෆෝබියා එකක් තියෙන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. හරි. එතකොට
නීතිය ගෙනල්ලා තියෙන්නේ බල්ලන් අරගෙන එන්න එපා කියලා. පාක් එක හෝ අපි හිතමු shopping complex එකක් හෝ කොහේ හරි. හැබැයි අන්ධ මිනිස්සෙක් ඉන්නවා. මේ අන්ධ මිනිස්සයාට ඉන්න එකම ක්‍රමේ තමයි ගයිඩ් ඩොග්. ඒ ගයිඩ් ඩොග් කියලා කියන්නේ විශේෂිත බල්ලෙක්. එයා පුහුණු කිරීමකට ලක් කරලා තියෙනවා මේ අන්ධ කෙනාව ගයිඩ් කරන්න. එතකොට එයාව ගෙනිච්චොතින් එයා වරදකරුවෙක් වෙනවද? එතකොට මෙතෙන්දි බලනවා පර්පස් එක මොකද්ද මිනිස්සුන්ට ලෙෂර්ලි ඉන්න දෙන එක. හැබැයි එහෙමයි කියලා අර කෙනාට ඒක අසාධාරණයක් කරන්න බෑ මේක ගයිඩ් ඩොග් කෙනෙක්. වචනාර්ථයෙන් බැලුවොත් අපි වචනාර්ථ රීතිය කියලා කියන්නේ නීතියේ තියෙන අකුරු වලින් වචනවලින්. නීතිය ලියලා තියෙන අකුරු කිසිම විටක බල්ලකු අරගෙන ඒම තහනම්. එතනදි බල්ලා ගයිඩ් ඩොග් කෙනෙක්ද පොලිස් බල්ලෙක්ද වල් බල්ලෙක්ද පාරේ ඉන්න බල්ලෙක්ද හොඳ ගෙදර හදන සැපට හැදෙන බල්ලෙක්ද කියන එක අදාළ නැහැ බල්ලා නම් බල්ලා. හරිද? එතකොට ගේන මිනිස්සයා වැරදි. නීතිය අසාධාරණයි නේද? එහෙම කරොත් නීතිය අසාධාරණයි. මොකද්ද පර්පස් එක? හැමෝටම ලෙෂර්ලි ඉන්න හදපු තැන. එතකොට අන්ධ මිනිස්සයට ඉන්න බැරිද මේ තැන? අනිවාර්යෙන් ඔහුටත් තියෙන්න ඕනේ හැකියාවක්. එහෙනම් එතනදි පර්පස් එක බලලා සහ ගතිකව අදට ගැලපෙන විදිහට අර්ථ නිරූපණය කරනවා කියලා ඔයාලට මේක ලස්සනට ලියන්න පුළුවන් වෙන්න ඕන ඔයාගේ ආන්සර් එක. මේක තමයි දැන් පේපර් එකේ ස්ට්‍රක්චර් එක. ගොඩක් වෙලාවට ඔයාගේ පේපර් එක අපි පේපර් එක ගත්තොත් දැන් මම මේ කතා කරේ ඇයි මේ වගේ සබ්ජෙක්ට් එකක් නෝට් එකක් කියවලා ගොඩ දාගන්න පුළුවන් කියන මතයේ ඉන්න එපා කියන හේකට හේතු තමයි මම කිව්වේ. ඒකද මම හොඳටම දන්න දෙයක් තමයි ඔයාලගේ ඕපන් යුනිවර්සිටි එකේ පෙරදෙන යුනිවර්සිටි එකේ මම දන්නේ නැහැ. ඔයාලට කරනවා මේ සබ්ජෙක්ට් එකනේ. ඔය දැන් අපි ගත්තොත් අර්ථ නිරූපණය කියන සබ්ජෙක්ට් එක තියෙනවා යම් කිසි කොටසක්. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් අපි යුනි එකෙත් මේක ඉගෙන ගත්තා මේක කොහොම හරි ගොඩ දාගන්න පුළුවන් ඇවරේජ් එකටත් එන්නේ නැහැනේ කියලා. ඒ මතේ ඉන්න එපා කියන එකට තමයි මම එකපාරට පටන් ගත්ත ගමන් මේ වගේ උදාහරණ කිහිපයක් කිව්වේ. සබ්ජෙක්ට් එකේ ඕවර්විව් එකක් කිව්වොත් අපි සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් එක කොටස් දෙකක් තියෙනවා අර්ථ නිරූපණය සහ නීති කැටුම්පත් කරණය. මම කිව්වා වගේ අර්ථ නිරූපණය තියෙන්නේ ලෝයර්ස්ලට සහ විනිසුරුවරුන්ට ප්‍රායෝගික යෙදීමේදී. එතකොට කෙටුම්පත් කරණය බහුල වශයෙන් කරන්නේ නීති කෙටුම්පත් කරණය කරන වෙනම නිලධාරීන් ඉන්නවා. ඒතර ඔයාලට යම් කිසි විදිහකට ප්‍රැක්ටිස් එකට යන්න අදහසක් නැත්නම් පසු කාලීනව නීති කෙටුම්පත්වරයෙක් විදිහට යන්න පුළුවන් ලෝයර්ස්ලා තමයි ඒකේ ඉන්නේ. ඉතින් ඒකට යන්න කලින් විභාගේ පාස් වෙන්න බෑ. ඉතින් මේ විභාගය තුල ඔයාලට හම්බ වෙන පේපර් එක මේ සබ්ජෙක්ට් දෙකටම එක පේපර් එකක් හම්බ වෙන්නේ. හැබැයි ප්‍රශ්න 9ක් එනවා. ඒ ප්‍රශ්න 9න් ප්‍රශ්න 4මාරක් හැදෙන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් වලින්. ප්‍රශ්න 4මාරක් හැදෙන්නේ ඩ්‍රාෆ්ටින් වලින්. මේ ප්‍රශ්න 4මාර තුලින් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම කොටස් දෙකෙන්ම එකට කම්බිනේෂන් එකක් එන්නේ ලකුණු 20ක ප්‍රශ්නයක්. ඒකෙන් ප්‍රශ්නෙක් ගොඩක් වෙලාවට ලකුණු 10ක් ඉන්ටර්ප්‍රිටේෂන් වලින් ලකුණු 10ක් ඩ්‍රාෆ්ටින් වලින්. එතකොට ඔයාලට ඩ්‍රාෆ්ටින් කොටස අතහරින්න බෑ. අපි කරන කාලේ එහෙම නෙමෙයි. අපි කරන කාලේ පළවෙනි ප්‍රශ්නේ ආවේ ඉන්ටර්ප්‍රිටේෂන් එක. ඩ්‍රාෆ්ටින් එක අතහරින්න බෑ ඔයාට. මොකද ෆස්ට් කම්පල්සරි ක්වෙස්චන් එකට ඒ දෙකේ එකතුවක් තමයි පළවෙනි ප්‍රශ්නට එන්නේ. ඉතුරු ප්‍රශ්න 8න් ඔයාට 5ක් තෝරලා ලියන්න පුළුවන්. ඒතර ඉන්ටර්ප්‍රිටේෂන් එක ගොඩ දාගත්තොත් ඉතින් ඔයාට 4මාරක් ලියන්න පුළුවන්. ඩ්‍රාෆ්ටින් විතරක් ගොඩ දැම්මත් ඔයාට 4මාරක් ලියන්න පුළුවන්. කිව්වට විශ්වාස කරන්න ප්‍රශ්න 4මාරක් ලියනවා කියලා කියන්නේ ඔයා පාස්. හරි? 4මාරක් ඕනෙත් නෑ ප්‍රශ්න 4ක් ලියුවා කියන්නේ හරියට ප්‍රශ්න 4ක් ලිව්වොත් ඔයා පාස්. හැබැයි හරියට පොයින්ට් එකට ලියන්න ඕනේ. වැල්වට අරන් මොනෝ ඇකඩමික් නෙමෙයි. මේක ඇකඩමික් විභාගයක් නෙමෙයි. මෙතන තියෙන්නේ to the point ප්‍රශ්නට උත්තරය ලියන එක ලකුණු 16ක ලකුණු 20ක ප්‍රශ්නයකට. ඒතර ඔය විදිහට තමයි පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. 4මාරක් ඉන්ටර්ප්‍රිටේෂන් එකෙන් 4මාරක් ඩ්‍රාෆ්ටින් එකෙන් ඕකේ අර මාර කියලා කිව්ව එක තමයි මම කිව්වේ පළවෙනි ප්‍රශ්න විදිහට එන්නේ. ඉතුරු 4න් 4 දෙකක් තියෙනවා. ඒකෙන් කැමති විදිහට 5ක් තෝරලා ඔයාලට ලියන්න පුළුවන්. මම ගැරන්ටි කරනවා මගේ ක්ලාස් එකට ඇවිල්ලා යන ළමයෙකුට ප්‍රශ්න 7ක් නම් අනිවාර්යෙන් ලියන්න පුළුවන්. සහ අවසාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගොඩක් වෙලාවට අපි ක්ලාස් එක තුල කතා කරනවා මැජික් එකකින්වත් පේපර්ස් පාස් වෙලාවත් නෙමෙයි ලෝ කොලෙජ් රිවිෂන් එක බේස් කරලා හරියට ඉගෙනීම කරොතින් ඔයාලට මොකද්ද විභාගෙට එන්නේ කියන එක අපිට සාමාන්‍යයෙන් ගෙස් කරන්න පුළුවන්. හරි කිසිම විදිහකට පේපර්ස් පාස් වීමක්වත් එහෙම මොකුත් නෙමෙයි. ඔයාලගේ සීනියර් බැච් එක කෙනෙක් ඉන්නවා නම් ඔයාලට විමසීමක් කරන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ මගේ ක්ලාස් එකට ජොයින් වෙනවා. ඉතින් රිසල්ට්ස් ආවම
විභාග පාස් වෙච්ච කිහිප දෙනෙක්ව ඒ කියන්නේ වැඩිම ලකුණුත් එක්ක මට ක්ලාස් එකට එක්කන් එන්න පුළුවන්. ඒ තරම් විශ්වාසදායී ගෲප් එකක් තමයි ගිය සැරේ අවුට් උනේ. ඒ කියන්නේ ඒප්‍රිල් වල මගේ ක්ලාස් එකෙන් එළියට ගියේ. හරිම දක්ෂ, හරිම උනන්දු සෙට් එකක්. ඒතර ක්ලාස් එක සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ උදේ 6 ඉඳන් උදේ 8ට. මොකද මම දන්නවා ෆයිනල් ඉයර්ට ෆුල් ටයිම් ක්ලාසස් පටන් ගන්නවා උදේ 9 ඉඳන්. ඒක හන්ද ඔයගොල්ලන්ට පැයක බ්‍රේක් එකක් එක්ක උදේ 6 ඉඳන් උදේ 8 වෙනකන් අපේ ක්ලාස් එක යනවා. ඒතර මේ ක්ලාස් එක තුල සාමාන්‍යයෙන් ක්ලාස් එකේ බෝස්ටින් නෙමෙයි ක්ලාස් එක 6ට 5ක් තියා මම ලින්ක් එකට ජොයින් වෙනවා. 6යි 5ට මම ක්ලාස් එක පටන් ගන්නවා. එතෙන්දී ළමයි 5ක්ද 6ක්ද ඉන්නේ. මම ක්ලාස් එක 6යි 5ට පටන් ගන්නවා. මොකද මට සීමිත කාලයක් තියෙන්නේ. ඒක හන්දා ඔයාලා ජොයින් වෙනවා නම් ක්ලාස් එකට අපේ ඩිසිප්ලින් එක තියාගමු 6යි 5ට ජොයින් වෙන්න. මොකද 6යි 5ට මම ක්ලාස් එක පටන් ගන්නවා. මොනවා හරි කරදරයක් නොවුනොත්. හරිද? සාමාන්‍යයෙන් මගේ ක්ලාස් එක මාත් එක්ක ආපු ළමයි දන්නවා කැන්සල් වෙන්නේ නැහැ. හරිම අඩුයි කැන්සල් වෙනවා. මම අනුරාධපුරේ ගියත් මම නුවර ගියත් මම කැමරා එක ඕෆ් කරගෙන මොකද මේ වෙලාව කිසි අවුලක් නැති වෙලාවක්නේ. ට්‍රිප් එකක් ගිහිල්ලා තිබුණා. ඉතින් ඉතාලම හදිස්සි කාරණාවකට ඇරෙන්න ක්ලාස් කැන්සල් වීම හරිම අවමයි මගේ ක්ලාස් එකේදී 0.5ක් වගේ තමයි ක්ලාස් කැන්සල් වෙන්නේ 100%ක්වත් නැති තරම්. එතකොට අනවශ්‍ය හේතුන් කියාගෙන ක්ලාසස් කැන්සල් කරන්නේ නැහැ. හැබැයි මේ සබ්ජෙක්ට් එක අර නිකන් දවස් ගාණක් මාස ගාණක් මාසයක් විතර කරලා නතර කරන්නෙත් නැහැ. until the exam මේ දැන් අපි ලබන සතියේ පටන් ගත්තොතින් අපේ normal class routine එක exam එක වෙනකම්ම class එක යනවා. මේ පැය දෙක ක්ලාස් එක යනවා. හරි? ඒ මොකද මම විශ්වාස කරන දෙයක් පර්සනලි මමත් රැකියාවක් කරන ගමන් තමයි මගේ LLB එක සහ මගේ ඇටර්නිස් කරේ. එතකොට සහ මට පවුලේ කමිට්මන්ට්ස් තියෙනවා. මම විවාහක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. එතකොට මම දන්නවා කොහොමද මේකට කමිට් කරන්න ඕනි. හරි? ඒ ඔක්කොම ප්‍රශ්න තියාගෙන රැකියාවකුත් කරගෙන ගෙදර කමිට්මන්ට්ස් උත් තියාගෙන තමයි මමත් විභාගෙ කරේ. ඒතර මම දන්නවා මට තිබ්බ බූස්ට් එක තමයි ක්ලාසස්. මට තිබ්බ එකම බූස්ට් එක තමයි මම ගිය ඇටෙන්ඩ් වුණ ක්ලාස් එක. ෆයිනල් ඉයර්ස් වේවා whatever මම යන සපෝටින් ක්ලාසස්. ඒක නැති වුණොත් ඔයාලා නිකමට මං කියන දෙයට පොඩ්ඩක් එකඟ වෙයිද මම දන්නේ නැහැ. ඒක නැති වුණොත් සාමාන්‍යයෙන් අපිට ට්‍රැක් පනිනවා. ওই ට්‍රැක් එකේ යන්න ඕනේ විභාගයකට ලියන්න නම්. මම ඒක පර්සනලි විශ්වාස කරන දෙයක් තමයි. කොහොම කරත් ලාස්ට් මොමන්ට් ගේම ගහන්න පුළුවන්. ඒක ඇත්ත. හරිද? මම ලාස්ට් මොමන්ට් වැඩ කරපු කෙනෙක්. ඉතාලම හොඳින් විභාගේ පාස් වුණා ලාස්ට් මොමන්ට් වැඩ කරා. හැබැයි මම එන්කරේජ් කරන්නේ අනිත් අයව ලාස්ට් මොමන්ට් කරන්න කියලා. මොකද ඒ කැපැසිටි එක හැමෝටම නැහැ සහ සමහරවිට අපිට අසනීප වෙන්න පුළුවන්. පවුලේ කෙනෙක් අසනීප වෙන්න පුළුවන්. ඒ රිස්ක් එක ගන්න හොඳ නැහැ අපි කිසිම වෙලාවක. අන්තිම මොහොතේ වැඩේ දෙනවා කියන ගැම්මෙන් ඉන්න එපා. අපි දන්නේ අපිට unexpected circumstances එන්න පුළුවන් last moment ප්‍රශ්නයක් වෙන. ඒක හන්ද අපි මේක ස්මූත්ලි යන්න ඕනේ. ඔයාලට ඕන තරම් කාලය තියෙනවා. ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාස 4ක් කියලා කියන්නේ. ඒ මාස 3මාරක් විතර කියලා කියන්නේ විභාගයට ඕනෑමටත් වැඩිය කල් තියෙනවා. ඒප්‍රිල් කරනවා නම් ඕනෑමටත් වැඩිය කල් තියෙනවා. හැබැයි ඔක්තෝබර් එක්සෑම් එක වෙනකල් මම දැන් කතා කරන්නේ ඒප්‍රිල් කරනවා කියලා හිතලා නෙමෙයි ඔක්තෝබර් කරනවා කියලා හිතලා. මේ සිට ඔක්තෝබර් දක්වා මේ මාසයේ සිට ඔක්තෝබර් මාසෙ දක්වා ඔයාලා යම්කිසි ට්‍රැක් එකක යන්න ඕන. ඒ ට්‍රැක් එකේ ගියොත් විතරයි ඕගොල්ලන්ට අර ලෙෂර්ලි මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. එකෙන් මං අදහස් කරන්නේ අද කළ යුතු දේ අද බලලා ෂෝට් නෝට් හදා ගන්න ඕනේ. ඒක නෙමෙයි මම කියන්නේ. හැබැයි මොටිවේෂන් එකක් එන්න නම් ඔයාලා පන්තියකට සහභාගී විය යුතුයි මගේ මතය. ඒක ඔයාගේ මතය වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි ක්ලාස් එකක් කරලා දැන් මේ සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එකක් නේ ඕන මාසයක් යයි. මේක ඒ කියන්නේ ෆුල් ටයිම් කරෝති. එතන මේක මාසයක් කරලා මම මේක නතර කරෝතින් මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ළමයෙක්ට ට්‍රැක් පනින්න පුළුවන්. හරිද? ට්‍රැක් පනිනවා කියලා කියන්නේ එක්සෑම් එකේ තියෙන මානසිකත්වයේ තියෙන ට්‍රැක් එකෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒක හන්ද ක්ලාස් එක අද හෙට ලබන සතියෙන් පටන් ගත්තොතින් ඔක්තෝබර් ඔයාගේ ෆයිනල් ඉයර් එක්සෑම්ස් පටන් ගන්න කල් අපි සාමාන්‍යයෙන් මේක හැමදාම සෙනසුරාදා උදේට තියෙනවා. හරි? ඒ වගේම තමයි ඉදිරියේදී ළමයි ජොයින් වෙයි ගොඩක් මට විශ්වාසයි ඒක. ඒ ළමයින් තුලින් හෝ ඔබ තුලින් එනවා නම් ඉංග්‍රීසි මීඩියම් කරන්න කියලා රික්වයර්මන්ට් එකක් මම කන්සිඩර් කරන්නම්. ඉංග්‍රීසි මීඩියම් වෙනම ක්ලාස් එකක් කරන්න. එහෙම නැත්නම්
ඔයාලා බය වෙන්න එපා මෙතන කවුරුම හරි කෙනෙක් ඉංග්‍රීසි මීඩියම් කරන අය ඉන්නවා නම් මම ගොඩක් වෙලාවට ඉංග්‍රීසි ටර්ම්ස් යූස් කරනවා. ඒ වගේම පැරලලි එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ඇඩිෂනල් charges ගන්නෙ නැහැ. ඉංග්‍රීසි නෝට් එක ඔයාලට දෙන්න. එතකොට ඉංග්‍රීසි නෝට් එකෙන් අපේ කරන මේ ඩිස්කස් කරන විදිහට ඔයාට ඒක පැරලලි සෙල්ෆ් ස්ටඩි එකක් කරගන්න පුළුවන්. ආන්සර්ස් තුත් මම ලියන විදිහ කියලා දෙන්නම් ඉංග්‍රීසි වලින්. ඒ කියන්නේ සිංහලෙන් කියලා දෙනවා ඉංග්‍රීසි ස්ක්‍රිප්ට් එකක් දෙන්න. එහෙම නැතුව ටෝටලි ඔයාට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉංග්‍රීසි මීඩියම් කරන්න ඕනි කියලා ඒගොල්ලන් මට ඉන්ෆෝම් කරන්න. එතකොට මම ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකක් වෙනම ඉරිදා වගේ උදේට පටන් ගන්නවා. හරි? ඒක තමයි ක්ලාස් එකේ ඒ ස්ට්‍රක්චර් එක. අනිත් එක තමයි මට කියන්න අවශ්‍ය වුණේ මොකක්ද? මම ප්‍රපෝස් කරනවා ඕගොල්ලන්ට ඔගොල්ලෝ ඒප්‍රිල් එක්සෑම් කරන කෙනෙක් නම් ඔක්ටෝබර් වලදී ඉන්ටර්ප්‍රිටේෂන් හා ඩ්‍රාෆ්ටිං කියන සබ්ජෙක්ට් එක ගන්න. එතකොට ඔයගොල්ලන්ට හැසල් එකක් නැතුව මේ සබ්ජෙක්ට් එකට ෆුල් එෆර්ට් එක දාලා ඒක පාස් කරගත්තට පස්සේ ඇවරේජ් එක දෙන සබ්ජෙක්ට් සෙට් එකට ඊළඟට දඟලන්න පුළුවන්. ඔක්ටෝබර් කරන කෙනෙක් නම් මෙයාව නිකන් කොන් කරන්න එපා. මෙයාවත් පැරලලි අරගෙන යන්න අනිත් සබ්ජෙක්ට්ස් එක්ක. හරි? එතකොට මම ඇත්තටම අද ගොඩක් කතා කරේ මගේ සබ්ජෙක්ට් එක සහ ක්ලාස් එක පිළිබඳව මම ප්‍රසන්ටේෂන් එකක් නෝමලි වෙනදට කරනවා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් මොකද්ද මේ නීතිය කියලා කියන්නේ මොකද්ද මේ අපි සබ්ජෙක්ට් එක තුලින් මොකද්ද වෙන්නේ කියන එක තමයි මම මේ ප්‍රසන්ටේෂන් එක තුල හදලා තියෙන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් නීතියක්. දැන් අපි යන්නේ සබ්ජෙක්ට් එකට. හරි? අපි පොඩි කෑල්ලක් කරමු. ටිකක් ලොකු ඒරියා එකක් මම හදාගෙන හිටියා. අපි ඒකට අපි මෙන්න මෙතනින් පටන් ගමු. අර්ථ නිරූපණය කියන එකෙන් පටන් ගමු. හරි? නෑ අපි කෙලින්ම මෙතනින්ම පටන් ගමු. අපි නීතියක් කියන්නේ මොකද්ද? නැත්නම් ව්‍යවස්ථාවක් කියන්නේ මොකද්ද කියලා බලුවොත් ඕනම රටක් පාලනය කරන්න ඒ කියන්නේ අර යම්කිසි කණ්ඩායමක් අපි පත් කරනවා නේද? දැන් මටත් ගිහලා රූල් කරන්න මේකලාට ඇවිල්ලා රූල් කරන්න යොමාල්ට ඇවිල්ලා රූල් කරන්න ඔක්කොටම බෑනේ. ඒකද අපි යම්කිසි කොටසක් පත් කරන්න ඕනේ අපි වෙනුවෙන් ගිහිල්ලා අපිව රූල් කරන්න කියලා. ඒ සඳහා ජනතාවට තියෙනවා පරමාධිපත්‍ය බලය. කොහෙන්ද දීලා තියෙන අපේ කොන්ස්ටිටියුෂන් එකෙන්ම දීලා තියෙනවා පරමාධිපත්‍ය බලය සවරන්ටි එක. ඒකේ කම්පෝනන්ට්ස් කීයක් තියෙනවද? කම්පෝනන්ට්ස් තියෙනවා 3ක් කියලා හිතන්න එපා. 5ක් තියෙනවා. කම්පෝනන්ට්ස් 5ක් තියෙනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය සහ ඊට පස්සේ ෆ්‍රැන්චයිස් ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම්. ওই ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් කියන දෙක අපි අපේ ළඟ තියාගෙන මෙන්න මේ තුන ඉතුරු තුන අපි ඩෙලිගේට් කරනවා. අපිට කරන්න අමාරුයි. මට එක්සිකියුටිව් එක තනියෙන් කරන්න අමාරුයි විධායක බලය. මම දෙනවා ඒක අපි පත් කරගත්ත ජනතාව පත් කරපු ජනාධිපති කෙනෙකුට විධායකය දෙනවා. හරිද? ජනාධිපති ප්‍රමුඛ විධායකයෙකුට. ඊට පස්සේ අපේ ව්‍යවස්ථාදායක බලය මට ගිහලා තනියෙන් ඒක කරන්න බෑ මගේ ළඟ තියෙන ව්‍යවස්ථාදායක බලය. අපි පත් කරපු පාර්ලිමේන්තුවේ ඉන්න අමාත්‍ය මණ්ඩලයකට පාර්ලිමේන්තුවට අපි පත් දෙනවා මේ ව්‍යවස්ථාදායක බලය. අධිකරණ බලය අධිකරණය හරහා ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුව ඔස්සේ අධිකරණය හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අපි පත් කරපු පාර්ලිමේන්තුව පිස්සු නටනවා නම් අපි ළඟ තියාගන්නවා අපි අපේ ඡන්ද බලය. අපේ ඡන්ද බලය අපි තියාගන්නවා අපි ඡන්ද බලයෙන් අපි පත් කරපු පාර්ලිමේන්තුව ගෙදර යවලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරනවා. විධායකය අපිට යම්කිසි විදිහකට මොනවා හරි වෙනසක් වැරද්දක් වුණොත් අපිට අපේ මූලික අයිතිවාසිකම් වලට අපි ළඟ තියෙනවා මූලික අයිතිවාසිකම් අධිකරණය හරහා අපි ඒක ක්‍රියාත්මක කරනවා මූලික අයිතිවාසිකම් කඩවීමක් විදිහට. ඒකයි අපි ඡන්ද බලය සහ අපේ මූලික අයිතිවාසිකම් කියන බලය අපි ළඟ තියාගෙන ඉතුරු තුන විතරක් ඩෙලිගේට් කරේ. එතකොට මං කිව්වා අපේ ව්‍යවස්ථාදායක බලය අපි දෙනවා අපි පත් කරගත්ත අමාත්‍ය මණ්ඩලයකට සමාජිකයින් ඉන්න අමාත්‍ය මණ්ඩලයකින් යුත් පාර්ලිමේන්තුවකට. ඒගොල්ලෝ තමයි රටේ නීතිය හදන්නේ. රටක් අරගෙන යන්න නම් බලය පවත්වාගෙන යන්න නම් යම්කිසි නීතියක් තියෙන්න ඕනේ. මේ ලේඛනයට තමයි අපි නීතියක් කියන්නේ. අපි verbally අරගෙන යන දෙයක් in written කරපු law එකකට තමයි අපි legislation එකක් කියලා කියන්නේ. අන්න ඒ කොලේ තියෙන නීතිය ලියන එකට තමයි අපි drafting කියලා කියන්නේ. legal drafting, legislation drafting කියලා අපි කියන්නේ. නීති ලියලා සකස් කරනවා. එතකොට මේ නීතියක් කියලා කියන්නේ එකක් ප්‍රතිපත්තියක් කියන්නේ එකක්. හරි?
දැන් අපි පත් කරලා ආපු මිනිස්සු කොටසක් ඉන්නවනේ. සමාජයේ අපි පත් කරලා ආපු මිනිස්සු කොටසක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. අපි කියනවා ඒගොල්ලන්ට අමාත්‍ය මණ්ඩලය, മന്ത്രിලා නේ අපි පත් කරලා ආපු පිරිසක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. අපි කියනවා යන්න අපි අපේ ඡන්දයෙන් ඔයාලා දීලා පත් කරලා අපි පාර්ලිමේන්තුවට යවන්න ඔයාලව මොකටද? අපි වෙනුවෙන් වැඩ කරන්න. අපි වෙනුවෙන් නීති හදන්න. අපිට හොඳ රටක් හදලා දෙන්න. එතකොට ඒගොල්ලෝ තමයි මේ සමාජයේ තියෙන ප්‍රශ්න ටික හඳුනාගත යුතු වෙන්නේ. ඒගොල්ලෝ එකට විවිධ කණ්ඩායම් යොදලා තියෙනවා. හරි? ඒ විධායකයේ ඉන්න මිනිස්සු කට්ටිය, නිලධාරීන්, එතකොට අමාත්‍ය මණ්ඩලය, ඒගොල්ලෝ තමයි රටේ තියෙන ප්‍රශ්න හඳුනාගන්නේ. දැන් නවකවදයක් තියෙනවා යුනිවර්සිටිස් වල යන්න බෑ උසස් අධ්‍යාපනය සඳහා ළමයි නවකවදයට ලක් වෙනවා. ළමයි කැමති නෑ නවකවදේ නිසා යුනිවර්සිටි යන්න. ඒක හන්දා ළමයි මොකද්ද කරන්නේ? ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යනවා. එහෙම නැත්නම් පිටරට යනවා. විශ්වවිද්‍යාලයට යන්න බයයි නවකවදය හන්දා. මෙන්න ප්‍රශ්නයක් සමාජයේ. මේක හඳුනා ගන්නවා. එහෙනම් අධ්‍යාපන ඇමති මේ සඳහා වගකීමක් දරන්න ඕනේ. ඔහුට තියෙනවා වගකීමක් මේ සමාජයේ මෙහෙම ගැටලුවක් තියෙනවා නම් ඒක රෙකග්නයිස් කරගෙන ඒක යම් කිසි නීතියකට යටත් කරලා මේක කන්ට්‍රෝල් එකකට ගේන්න. එහෙනම් එයා ඒ හොයාගන්න දේවල් වලට අපි කියන්නේ එයා හදන්නේ මොකද්ද? ප්‍රතිපත්තියක්. අමාත්‍ය මණ්ඩලයෙන් ඒ හදන්නේ ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්තියක් අපි කඩ කරෝතින් අපිව කුදලගෙන ගිහිල්ලා නීතිය ඉස්සරහට වරදකරුවෙක් කරන්න බෑ. ප්‍රතිපත්තියක් කඩ කරා කියලා දැන් ආයතනය කියනවා 8:00මාරට එන්න කියලා. ඒක ආයතනික ප්‍රතිපත්තියක්. මං 8:00මාරට ගියේ නැති වුණොත් මට ලේට් කවුන්ට් වෙයි. හැබැයි ඒක මම වරදකරුවෙක් කරන්න හේතුවක් නෙමෙයි. දිගින් දිගට කිරීම විෂමාචාරයක්. ඒ කියන්නේ ප්‍රතිපත්ති වලට අපි අනුගමනය කරනවා. අපි ඒකට බැඳෙන්න ඕනි කියලා එකක් නැහැ. ප්‍රතිපත්ති වලට ඇඩිය වෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා අපි ඒකට ලයබල් නැහැ නීතියේ. නීතියෙන් බැඳිලා නැහැ. ඒ කියන්නේ නීතියෙන් අපි බැඳීමක් කළා නැහැ ප්‍රතිපත්ති අනුගමනය කිරීමක් විතරයි කරන්න ඕනේ. හැබැයි නීතියක් නම් අපි අනුගමනය කරන්න බැඳිලා තියෙනවා. හරි? නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. අර ප්‍රතිපත්ති අමාත්‍යවරු ගත්ත ප්‍රතිපත්ති ටිකට නීතිමය බලාත්මකතාවයක් නැති නිසා මේක සමාජගත කරන්න ඕනේ. මේක බැඳෙන විදිහට සමාජගත කරන්න ඕනේ. ප්‍රතිපත්තියක් විදිහට ගෙනාවොත් මේක නීතියක් විදිහට සමාජගත කරන්න බෑ. බැඳෙන්න ඕනේ නෑ. අනුගමනය කිරීම ප්‍රමාණවත්. එහෙනම් මේක සමාජගත කරන්න ඕනේ කොහොමද? අනුගමනය කරන්න නෙමෙයි බැඳෙන විදිහට. එහෙනම් අර අමාත්‍යවරු හදපු ප්‍රතිපත්ති තමයි නීති බවට පත් කරන්නේ. එහෙනම් නීති හදන්න ඇමතිලද? නෑ. ඒ නීතියට අවශ්‍ය රූට් කෝස් එක හදන්න ඇමතිලා. එහෙනම් ඒ නීතිය ලියන්නේ මම කියන නීතිය හැදෙන්නේ රූට් කෝස් එකෙන් තමයි. හැබැයි නීතිය ලියන්නේ අමාත්‍ය මණ්ඩලය නෙමෙයි. නීතිය ලියන්නේ කෙටුම්පත්කරු. අරගෙන ප්‍රතිපත්ති වලින් නීතියක් ලියනවා. කෙටුම්පත්වරු කරු. එහෙනම් මේ නීති හැදුවේ කෙටුම්පත්කරුද? නෑ. නීතිය හදන්නේ කෙටුම්පත්කරු නෙමෙයි. නීතිය ලියන්නේ කෙටුම්පත්කරු. නීතිය බවට පත් වෙන්නේ අර අමාත්‍යවරු හොයාගත්ත ප්‍රතිපත්ති. එතකොට නීතිය අස්සේ මොනවද තියෙන්නේ? ප්‍රතිපත්ති. ප්‍රතිපත්ති හැදුවේ කවුද? අමාත්‍යවරු. අමාත්‍යවරු කොහෙද ඉන්නේ? පාර්ලිමේන්තුවේ. ඒකයි අපි කියන්නේ නීති හදන්නේ පාර්ලිමේන්තුවේ කියලා. පාර්ලිමේන්තුවෙන් හදන නීතිය ලියන්නේ කෙටුම්පත්කරු. කිසිම වෙලාවක හිතන්න එපා නීති හදන්නේ කෙටුම්පත්කරුවන් කියලා. කෙටුම්පත්කරුවන් කරන්නේ අර අමාත්‍ය මණ්ඩලය හදපු ප්‍රතිපත්ති වලින් තමයි හැදුනේ නීතිය. ඒ ප්‍රතිපත්ති ලීගල් ෆෝමැට් එකකට හරවලා කොලයකට ගෙන මේ කාර්ය කරන්නේ. නීතිය ලියන්නේ නීති කෙටුම්පත්කරු. එහෙනම් මේ ප්‍රතිපත්ති වලින් තමයි නීති හැදෙන්නේ. අන්න ඒක මෙන්න මේ කන්වර්ෂන් එක මේ ප්‍රතිපත්ති ලියලා හරි ෆෝමැට් එකකට හරි වචනවලට සරල භාෂාවකින් ජාගන්ස් අනවශ්‍ය විදියට නැතුව නිකන් ජාගන්ස් දාන්නෙත් නැතුව හිටියොත් ඉතින් දැන් හිතන්න නීතියක් ලියනවා මාරම සරල විදියට. දරුවෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට. තේරුමක් නැහැ. නීතියකට වේට් එකක් තියෙන්න ඕනේ. නීතිය කියවන කෙනාට අනවශ්‍ය ජාගන්ස් දාලා. දැන් ඔයාලා අපි දන්නවා ෆ්‍රීමා පේසේ කියන්නේ මොනවද? හරිද? ජුරිස්ප්‍රුඩන්ස් කිව්වම අපි දන්නවා. මොකද අපි නීති ශිෂ්‍යයෝ සහ නීති ඉගෙන ගත්ත අය. එතකොට අපි ඒ වර්ඩ්ස් දන්නවා. හැබැයි අපේ අම්මලා තාත්තලා සහ ඔයාලා ෆස්ට් ජෙනරේෂන් ලෝයර්ස්ලා මං කියන්නේ. අපේ දෙමව්පියන් හෝ අපේ වෙනත් යාළු මිත්‍රාදීන් නීතිඥවරු නොවෙනව නම් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක. ටයිබියස් කෝපස් කොම ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා. හරි? එහෙනම් ඒ අනවශ්‍ය විදියට වචන දාන එකත් වැරදි. හැබැයි ඒක යම්කිසි ප්‍රමාණයකට දාන්න ඕනේ. එතකොට තමයි නීතියක වේට් එක එන්නේ. පොඩි ළමයෙකුට උනත් කියවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි සරල භාෂාව කියලා කියන්නේ
කියවුවම තේරෙන විදිහට තියෙන්න ඕන. නීතියක් කියවුවම තේරෙන විදිහට නැත්තම් ඒ නීතියෙන් ඇති වැඩක් තියනවද? නීතිය පරිශීලනය කරන්නේ කවුද? සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් ඒක ඉංග්‍රීසියෙන් තමයි කෙටුම්පත් කිරීම කරන්නේ. තේරෙන භාෂාවෙන් ලෝ එක තියෙන්න ඕනේ. එන්නේ ෆෝමැට් එකකට. හරියට දැන් අපි දන්නවා අපි අසයින්මන්ට් එකක් කරනවා නම් අපි අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් හරි තේසිස් එක කරනවා නම් අපි දන්නවා ඒකේ හෙඩින්ග්ස් දානවා, සබ් හෙඩින්ග්ස් දානවා, චැප්ටර්ස් වලට කඩනවා. එතකොට තමයි අපිට රෙෆරන්ස් එක පහසු වෙන්නේ. එහෙනම් නීතියක් කෙටුම්පත් කරනකොටත් තියෙන්න ඕන ෆෝමැට් එකක්. ඒකේ තියෙන්න ඕන දීර්ඝ නාමය මේක, ලුහුඩු නාමය මේක. හරිද? ඊට පස්සේ සයිඩ් නෝට්ස් තියෙන්න ඕනේ. සයිඩ් නෝට්ස් වලින් අපිට රිෆර් කරගන්න පුළුවන්. ටක් ගාලා සයිඩ් නෝට් එකක් කියවම මෙතන තමයි අමාත්‍ය මණ්ඩලය ගැන තියෙන්නේ. මෙතන තමයි මේගොල්ලොන්ගේ මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් පවර් ගැන තියෙන්නේ. එතකොට මෙතන තමයි ඒගොල්ලොන්ගේ මේ සම්බන්ධව රෙමඩීස් තියෙන්නේ. ඇයි නෝට් පොඩි ෂෝට් ටයිටල් එක ලේබල් කරලා තියෙනවා. කෙලවර දැන් පනතක් ගත්තාම පනතේ කෙලවර පොඩි පොඩි ලේබල් තියෙනවා. ඒතර මුළු පනතම කියව ඉන්න ඕනේ නැහැ. රෙමඩීස් ගැන කියව ගන්න ඕනොත් ඒ ලේබල් එක කිව්වේ ඒ අදාළ කොටස තමයි කියව ගන්න. එහෙනම් මේ ෆෝමැට් එකකට හදන්න ඕනේ ඇයි? නීතිය පරිශීලනය පහසු කරන්න. අපිට පාවිච්චි කරන්න for the easy useness. use ඒ කියන්නේ easiness of the use කියන එකට. අපිට ඒක පාවිච්චියේ පහසුවට මේ විදිහට හරියට ෆෝමැට් එකකට හදන්න ඕන. හොඳ භාෂාවකින් ලියන්න ඕන. අපි නීතියක් හොඳ භාෂාවකින් ලියනවා කියන එකට කියනවා හැම වෙලේම වැරදි දකින මිනිස්සු ඉන්නවා. නෙගටිව් මේ තෝට්ස් තියන අය කියලා අපි කියන්නේ. හැම දෙයක්ම බලන්නේ වැරදි කෝණේ. එයාට හොඳ කෝණයෙන් පේන්නෙම නෑ. අන්න එහිම කෙනෙකුට මේක වාව් කියලා හිතෙන විදිහට ලියන්න පුළුවන් නම් ඒක තමයි හොඳම නීති කැටුම්පත් කිරීම. කෙනෙක් නීති කැටුම්පත් කරවපු සතුව තිබිය යුතු ලක්ෂණ වලින් එකක්. වැරදිම වැරදිම හොයන කෙනෙකුටත් මේක වැරදි නෑ මේක වාව් කියලා හිතෙන තරමට අපිට ලෝ එකක් ලියන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා ඒක තමයි හොඳ කෙටුම්පත් කරුවෙක්ගෙන් විය යුත්තේ. එහෙම ලියන්න පුළුවන් නම් ඒක තමයි හොඳ කෙටුම්පත් කරුවෙක්ගෙන් විය යුත්තේ කියලා අපි කියනවා. එතකොට මං කිව්වා විදිහට මෙන්න මේ ප්‍රතිපත්ති නීතියක් බවට හරවන එක තමයි අපි නීති කෙටුම්පත් කරණය කියලා කියන්නේ. එහෙම නැතුව නීති හදන එක නෙමෙයි. නීති හදන්නේ අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්ති ඔස්සේ ඒක තමයි අපි නීතියක් බවට කන්වර්ට් කරන්නේ ඩ්‍රාෆ්ටින් කියලා. හරි? එතකොට අපි දන්නවා මේ නීති කැටුම්පතක් ඒ කියන්නේ නීතියක් හැදුවට පස්සේ නීතියක් කොලයකට ගන්නවා කියලා මම ඔයාලට කිව්වනේ. ඒ කොලයකට ගත්තට පස්සේ අපි කියන්නේ ඒක නීතියක් කියලා. දැන් අපි අර ගේන ප්‍රතිපත්ති නවකවදේ වළක්වන්න ඕනේ. හරි? මොකද නවකවදය නිසා මේ අපේ රටේ අනාගත අධ්‍යාපනය කරන අනාගත පරපුර රට යනවා බුද්ධිගලණය වෙනවා. ඊට අමතරව ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යනවා. ඒගොල්ලන් කැමති නැහැ ලංකාවේ සාමාන්‍ය විශ්වවිද්‍යාල වලට යන්න. මොකද අම්මලා බයයි ළමයින්ව යුනිවර්සිටි මෙච්චර කාලයක් හදලා නවකවදෙන් මැරිලා ගියොත් ළමයි බයයි ශාරීරික හානි වෙන්න පුළුවන් මානසික හානි වෙන්න පුළුවන්. මං just assume හරි. එහෙම වුණොත් මේක රටේ ලොකු ප්‍රශ්නයක්. අන්න ලොකු ගැටලුවක් කරන දැන් ඩෙන්ගු වදුර ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හරි? එහෙනම් රටේ නීතියක් ගේන්න ඕන. දැන් මේක ප්‍රතිපත්තියක් විදිහට ගෙනාවොත් වැඩක් නැහැ. අපේ ගෙවත්තේ යම් කිසි විදිහකට වතුර එකතු වෙන තැනක් තිබුණොත් රුපියල් 5000ක දඩයක් නීතියක්. කොහෙන්ද මේ ආවේ? සමාජයෙන් තිබ්බ ගැටලුවක්. ඩෙන්ගු වදුර කොහොම හරි මැඩ පවත්වන්න ඕන. මදුරුව කන්ට්‍රෝල් කරගන්න ඕන. මිනිස්සු සීසී කඩ මේක එක බඩු දාලා මේව කරොත් මේක කන්ට්‍රෝල් කරගන්න බෑ. එහෙනම් මේ සමාජයෙන් ආපු ප්‍රතිපත්ති කොට නැගීමක් මේක උනේ. එහෙනම් නීතියක් බවට පත් කරන්න ඕන. නවකවදේ ගැටලුව ගත්තොත් ළමයි කැමති නැහැ යුනිවර්සිටිස් වලට යන්න. ඒක හරියන්නේ අපේ සෑහෙන්න අපේ ප්‍රාග්ධනය අපි යොදවලා තියෙනවා මේ සඳහා. අපේ ආණ්ඩුව ලොකු බජට් එකක් වෙන් කරලා තියෙනවා මේව මේන්ටේන් කරන්න. ඒතර ළමයි මේවට යන්න තෝ ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යනවා පිටරට යනවා. හරි? නැත්නම් මොනවා හරි ජොබ් එකක් කරන්න පටන් ගන්නවා. එහෙනම් ඒක ලොකු ප්‍රශ්නයක් සමාජයේ. එහෙනම් ප්‍රතිපත්තියක් ගොඩ නැගෙනවා නෑ මේක වළක්වන්න ඕන. නවකවාදය වළක්වන්න පනතක් ගේන්න ඕන. නිකන් කියලා හරියන්නේ නෑ. ඩීන් කියනවා මෙහෙම කරන්න එපා. මෙහෙම කරොත් අපි මෙහෙම කරනවා වැඩක් නෑ. ප්‍රතිපත්තියකට හැමෝම අනුගත වීම පමණයි බැඳෙන්නේ නෑ නීතියෙන්. එහෙනම් මේකට නීතියක් ගේන්න ඕන. අපි ගේනවා නවකවාදය වැළැක්වීමේ පනත කියලා පනතක්. ඒක ලියනවා. ඒක ලියන කෑල්ලට අපි කියනවා කෙටුම්පත් කරණය කියලා. එහෙනම් ඒ ලියපු කොලයට අපි කියනවා නීති කෙටුම්පතක්. බිල් එකක්. ඒක නීතියක්ද? නෑ. ඒ කෙටුම්පත සම්මත වෙන්න ඕන. පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන. සම්මත කරාට පස්සේ තමයි අපි ඒක පනතක් නැත්නම් නීතියක් කියලා කියන්නේ. මුලින් මෙන්න මේ කෙටුම්පත් කරන අවධියේදී ඕන තරම් සංශෝධන යෝජනා ගේන්න පුළුවන්. ඒක ඔයාට ගේන්න පුළුවන්, මට ගේන්න පුළුවන්, පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්, විපක්ෂයට ගේන්න පුළුවන්.
වෙනත් ස්වාධීන පක්ෂවලට ගේන්න පුළුවන්, ආණ්ඩු පක්ෂයට උනත් කියන්න පුළුවන්, විද්වතුන්ට ගේන්න පුළුවන්, ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් ඕනම නීතියක් මේ හදන්න අලුතෙන් ලෝ එකක්. ඕනම නීතියක් යටත් වෙන්න ඕන කාටද? අපේ රටේ උත්තරීතර නීතිය වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අභිබවා යනවනම් ඒකට පෙටිෂන් දාන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව විදිහට පෙටිෂන් දාන්න පුළුවන්. මෙන්න මේ හදන්න යන නීතියෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. යම්කිසි කෙනෙක්ගේ මූලික අයිතිවාසිකම් වලට හානියක් වෙනවා. එහෙනම් පෙටිෂන්ස් දානවා සුප්‍රීම කෝට් එකට. ඒකට තමයි අපි තියාගත්තේ මූලික අයිතිවාසිකම්. අර අපේ සවරන්ටි එකෙන් අපි එකක් තියාගත්තනේ. අපි ඔන්න ඔය දෙකක් තියාගත්තනේ. මං අපේ ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් අපේ ළඟ තියාගත්තා. අපිට හිතෙනවා නම් නීතියක් ගේනකොට අපේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා. අපි ළඟ තියනවා මූලික අයිතිවාසිකම් කියන බලය. අපිටක් ගාල ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා මෙන්න මේ ගේන නීතියෙන් අපේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. කොහොමද අපි දන්නේ? නීතියෙන් මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා කොහොමද දන්නේ? තාම සම්මත වෙලා නැති නීතිය. ගැසට් කරන්න ඕනේ. නීතියක් කෙටුම්පත් කරන කාලය තුල තමයි මේ චේන්ජස් ඔක්කොම වෙන්නේ. එහෙනම් ගැසට් කරන්න ඕනේ. මොකටද ගැසට් කරන්නේ? මිනිස්සුන්ට දැනගන්න. ඇයි මිනිස්සුන්ට දැනුම් දෙන්නේ? මිනිස්සු වෙනුවෙන් තමයි මේ නීතිය හදන්නේ. කවුද හදන්නේ? මිනිස්සුපත් කරපු නියෝජිතයෝ. අපි මේ මිනිස්සුන්ට ඡන්දය දීලා මේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ආවේ බුල ගහන්න නෙමෙයි. ඒගොල්ලොන්ට සතුටු වෙලා ඒගොල්ලොන්ට සැප විඳින්න නෙමෙයි අපි වෙනුවෙන් වැඩ කරන්නේ. දැන් අපි වෙනුවෙන් වැඩ කරන්න තමයි මේගොල්ලෝ නීතිය හදන්නේ. ඒ නීතියෙන් අපිට වෙනවා නම් මොනවා හරි හානියක් අපි ඒක දැනගන්න ඕනේ. ඒකට තමයි කෙටුම්පත් කරන කාලය තුල තමයි සංශෝධන කරන්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි ඒගොල්ලෝ ඒ කාලය තුල මේක ගැසට් කරලා පබ්ලිසිටි එකක් දෙන්නේ. මෙන්න අපි අපේ ඩියුටි එක කරනවා. ඔයාලා බලන්න මේක ඔයාලට ඕකේද? යම්කිසි කාලයක් දෙනවා අපිට මේක ඔබ්සර්ව් කරන්න. අපිට මේක ස්ටඩි කරන්න. ඒ කාලය තුල අපිට තේරෙනවා නම් මෙතන අපේ මූලික අයිතිවාසිකම් යම්කිසි පුද්ගල පන්තියක නැත්තම් යම්කිසි කෙනෙක්ගේ මොකක් හරි නීතියක අභිබවා යාමක් වෙනවා නම් මූලික අයිතිවාසිකමක් කඩ වෙනවා නම් සුප්‍රීම කෝට් එකට පෙටිෂන් එකක් දාන්න කාලයක් දෙනවා. එතන සුප්‍රීම කෝට් එකටත් පුළුවන් මේවා ඇමෙන්ඩ්මන්ට්ස් වලට කියන්නේ එයා ඇමෙන්ඩ් කරනවා නෙමෙයි එයාට කියන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නා ඔයගොල්ලෝ නීති ශිෂ්‍යයන් විදිහට ඔයගොල්ලෝ දන්නවනේ මේ ආයතන තුන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය මේ තුන 100% ස්වාධීනව කටයුතු කරොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය. එහෙම කරන්න බෑ. හැබැයි අනවශ්‍ය විදිහට මේගොල්ලොන්ට එබෙන්න පුළුවන් අපිට බලපෑම් කරන්න බෑ බට එබෙන්න පුළුවන්. අපි ඒකට කියනවා සංවරණය සහ තුලනය. check and balance කියලා. ඒ කියන්නේ මෙයා බුලක් ගහනවා නම් මෙයාට පුළුවන් ඒකට කියන්න ඔතන වැරදි කියලා. මෙයා වැරද්දක් කරනවා මෙයා දෙන්නට පුළුවන්. අන්න ඒකට තමයි අපි කියන්නේ සංවරණය සහ තුලනය කියලා. ඒ අරන්නේ මේ කෙනාට කියන්න බෑ මෙයාට ඔයා ඕක කරන්න එපා කියන එක. හරිද? ඒ කියන්නේ අනවශ්‍ය බලපෑම් කරන්න බෑ. හැබැයි සංවරණය සහ තුලනයෙන් යන්න පුළුවන්. නමුත් 100% ස්වාධීනව ඉන්න බෑ. එහෙම වුණොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය වෙනවා. හරිද? එතකොට අධිකරණයට කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ මූලික අයිතිවාසිකමක් කඩ වෙනවා නම් එයා ගේන්න යන ලෝ එකකින් අධිකරණයට ඒක පෙන්වා දෙන්න පුළුවන්. මෙන්න මේ කොටසේදී කොන්ස්ටිටියුෂන් එක අභිබවා යනවා. එතෙන්දී මූලික අයිතිවාසිකමක් කඩවීමක් වෙනවා. කියන අදහස දෙනවා. ඒ වෙලාවට පාර්ලිමේන්තුව අත්‍යවශ්‍ය දෙයක් නම් ඒක වෙනම විසඳි ක්‍රමයකට විසඳනවා නැත්නම් ඇමෙන්ඩ් කරනවා. හරි අපි මේ ඉගෙන ගමු. දැනට මම උඩින් කියලා දෙනවාට. හරි? එහෙනම් ඔයාලා හොඳට මතක තියාගන්න මේ කෙටුම්පත් අවධියේදී පමණයි සංශෝධන සහ යෝජනා ගෙනෙන්න පුළුවන්. මේක සම්මත කරන්නේ පාර්ලිමේන්තුවේ ලෝන් ප්‍රොසෙස් එකක් තියෙනවා. පළමු කියවම, දෙවන කියවම, තුන්වන කියවම. හරි? කාරක සභාවදී ඊට පස්සේ ඡන්ද අවධියක් තියෙනවා. ඒ ඔක්කොම අපි ඉගෙන ගන්න ඕනේ. විභාගෙට අහනවා. අර හතරමාර තුල ඕව අහනවා. ඔන්න ඔය process එකෙන් පස්සේ මේක සම්මත කරගත්තට පස්සේ සම්මත වීමත් කතානායක අත්සන් කරලා enactment date එකක් දාලා මෙන්න මෙදා ඉඳලා මේ law එක ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වට පස්සේ තමයි මේක සම්මත වෙන්නේ. එතනින් එහාට මුකුත් කරන්න බෑ. ආයේ ඔයාට මේක changes කරනවා නම් එහෙනම් සංශෝධනයකටම යන්න ඕන. නීතිය සංශෝධනයකටම යන්න ඕන. එහෙම සම්මත කරපු නීතියකට අපි කියනවා නීතියක්, ව්‍යවස්ථාවක්, legislation එකක්, පනතක්, act එකක්. අපි කියනවා. හරි? එතකොට මේ නීති බෙදෙනවා කොටස් දෙකකට පාර්ලිමේන්තුව හදන නීති සහ පාර්ලිමේන්තුවේ බලය යටතේ වෙනත් අමාත්‍යාංශ වලින් පළාත් පාලන ආයතන වලින් එතකොට පළාත් සභා වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙනම secondary legislations හදනවා. මේ ඉගෙන ගන්න ඕනේ මම ඔයාලට මේ පික්චර් එකක් දෙන්නේ.
ඒ කියන්නේ අර හදන පාර්ලිමේන්තුවේ හදන ප්‍රධාන පනත් වෙනම තියෙනවා. හරි කන්ස්ටිටියුෂන් එක ගත්තොත් ඒක ප්‍රධාන පනතක්. ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් ඇක්ට් එක ගත්තොත් කම්කරු ආරවුල් මොකක්ද ඒකට කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් ඇක්ට් කම්කරු ආරවුල් පනත. ඒක ගත්තොත් ඒක ප්‍රධාන පනතක්. එන්වයරන්මන්ට් ඇක්ට් එක ගත්තොත් ඒක ප්‍රධාන පනතක්. පරිසර පනත. පීනල් කෝඩ් එක ප්‍රධාන පනතක්. ඒවා හදන්නේ කෙලින්ම ප්‍රයිමරි ලෙජිස්ලේෂන් පාර්ලිමේන්ට් එක තමයි හදන්නේ. පාර්ලිමේන්ට් එකේ බලය යටතේ පත් කරපු වෙනත් ආයතන, ඒ කියන්නේ අමාත්‍යාංශවල අමාත්‍යවරු හදනවා සමහර රෙගියුලේෂන්ස්. පළාත් පාලන වලින් සභා වලින් ප්‍රඥප්ති හදනවා. පළාත් පාලන ආයතන වලින් වෙනම රීති හදනවා. ඔයාලා දන්නවා දැන් උගලට එතික්ස් වලට ඉගෙන ගන්න පුළුවන්. ෆයිනල් ඉයර් එකේ ශ්‍රේෂ්ඨ අධිකරණ හදනවා ලෝයර්ස්ට රීති. අපි අඳින්න ඕන ඇටායර් එක මොකක්ද? අපේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක අපි කොහොමද කරගන්නේ? ඒ වගේ රීතීන් තියෙනවා. අපිට ශ්‍රේෂ්ඨ අධිකරණ රීති. ඒවට අපි කියන්නේ අනුනීති. හරි ඒ කියන්නේ සබෝඩිනේට් ලෙජිස්ලේෂන් කියලා. ඒ වගේ නීති වර්ග දෙකක් තියෙනවා. ඒක ප්‍රයිමරි ලෙජිස්ලේෂන් එකක් වේවා, ඒක සෙකන්ඩරි ලෙජිස්ලේෂන් එකක් වේවා, ඒක කඩ කරෝතින් අනිවාර්යෙන්ම ඒක වරදක්. ඇයි? අපි නීතියේ බැඳෙනවා. ප්‍රතිපත්තිවල වගේ අනුගමනයක් නෙමෙයි කරන්නේ, නීතියෙන් බැඳෙනවා. එහෙම බැඳෙනොතින් ඔයාව අධිකරණය ඉස්සරහට අරගෙන යනවා. නීති කඩ කරෝතින් ඔයාව අධිකරණය ඉදිරියට අරන් යන්න පුළුවන්. එහෙනම් මේ නීති කඩ කරාට පස්සේ ඒ නීති කඩ කරාට පස්සේ ඔයා අධිකරණය ළඟට අරන් ගියට පස්සේ අන්න ඉන්නවා අධිකරණයේ ජජස්ලා සහ ලෝයර්ස්ලා. ඔයාලා අපි. හරිද? ඉන් ෆියුචර් අවුරුදු 3ක් ප්‍රැක්ටිස් එක කරොත් මැජිස්ට්‍රේට් ලියන්න පුළුවන් දන්නවනේ නේ? හරි. අර්ථ නිරූපණය එතකොට සිද්ධ වෙන්නේ අන්න එතනදී නීති කඩ කරලා ඇකියුස් වගේ එනවා අධිකරණයට. අධිකරණයේදී සිද්ධ වෙනවා නීතිය අර්ථ නිරූපණය කරන්න. එහෙනම් අර්ථ නිරූපණය කිරීමේ කාර්යය තියෙන්නේ කාටද? අධිකරණයට. නීති හදන කාර්ය තිබ්බේ පාර්ලිමේන්තුවට. නීති අර්ථ නිරූපණය නැත්නම් යුක්තිය පසඳලීම කරන්නේ කවුද? අධිකරණය. අර නීති වලට ඇඩිය වෙන්නේ නැතුව නීති කඩ කරලා අධිකරණයට ගෙන ආපු මිනිස්සෙක්ට නීතිය අර්ථ නිරූපණය කළ ඔහු වරදකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද කියන එක තීරණය කරන්නේ අධිකරණය. මේ අධිකරණයේ නීති අර්ථ නිරූපණය අ, අපිට මේ කොටසට යන්න ඕනි නැහැ. මේක පරණ ඉගැන්වීමේ ක්‍රමය. ඒ කියන්නේ අභ්‍යන්තර දැන් අපි ව්‍යවස්ථාවක් ගත්තොත් නීතියක් ගත්තොත් ඒ නීතිය හරහා මොකද්ද ගෙන ආපු හේතුව කියලා හොයලා තමයි අර්ථ නිරූපණය සිදු කරන්න ඕන. මෙන්න මේ කොටස අපි දැන් පාවිච්චි වෙන්නේ අලුත් ඉගැන්වීමේ ක්‍රමය තුල අභ්‍යන්තර ආධාරක ඒ කියන්නේ ව්‍යවස්ථාවේ ස්වභාවය චේතනාව සහ ව්‍යවස්ථා දායකයේ චේතනාව කියන දෙකට යන්න එපා. අපි ඒක පස්සේ කතා කරමු. නමුත් මේ අවස්ථාවේ අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ මෙහෙම හිතන්න. නීතිය කඩ කරපු කෙනෙක් ඉන්නවා. එයාව ගේනවා අධිකරණයට. එන අධිකරණය කෙලින්ම බලන්නේ මොකද්ද? නීතියට අනුව තමයි තීරණය දෙන්නේ. අධිකරණයේ විනිසුරු හෝ ලෝයර් එයාට හිතන විදිහට නෙමෙයි ඩිසිෂන්ස් දෙන්නේ. අපි මොකක් හරි ලෝ එකක් තියෙනවා නම් ඒ ලෝ එකට අනුව තමයි ඩිසිෂන් එක දෙන්නේ. ගේන සාක්ෂි අනුව අපේ නීතියේ දෙන මොකද්ද ජජ්මන්ට් එක ඩිපෙන්ඩ් වෙන්නේ නීතියට අනුව. එහෙනම් ලෝ එක තමයි අපි රිෆර් කරන්නේ. ඒකට සාක්ෂි උදව් වෙනවා. හැබැයි ලෝ එක තමයි රිෆර් කරන්නේ. එහෙනම් ලෝ එක අපි මෙයාට තීරණයක් දෙන්න මෙයා වැරදිකරුද නිවැරදිකරුද කියන එක තීරණය කරන්න අපි පාවිච්චි කරන්නේ නීතිය. ඒ නීතිය බලනකොට අර්ථ නිරූපණය කරනකොට අපිට වැදගත් වෙනවා රීතීන්. හරිද? රීතීන් වැදගත් වෙනවා. ඒ නීතිය අර්ථ නිරූපණය කරන්න රීතීන් රූල්ස් කියලා දෙයක් තියෙනවා. අපි ඒ රූල්ස් තියෙනවා කොටස් දෙකකින් ප්‍රධාන රීතීන් සහ අනුරීතීන් කියලා. අර්ථ නිරූපණය අරගේන ලෝ එක පනත. දැන් හිතන්න මේක තමයි පනත කියලා. මේ පනතේ තියෙන මේ ප්‍රතිපාදන වලට අනුව තමයි විනිසුරුවරයා හෝ ලෝයර් ඔයාගේන සාක්ෂි වලට අනුව ඔයා වරදකරුද නිවැරදිකරුද කියලා බලන්න. හැබැයි මෙන්න මේ ලෝ එක තමයි එයා ඉන්ටර්ප්‍රිට් කරන්නේ. මේ ලෝ එක තමයි ප්‍රැක්ටිකලි මේක යෙදවීම කරන්නේ. සමහර වෙලාවට මේක ලියලා තියෙන වචන වලින්ම ඔයාට දෙන්න පුළුවන් ජජ්මන්ට් එක. මේකේ තියෙනවා නම් මෙන්න මෙහෙමක බල්ලෝ අරගෙන එන්න බැහැ පාක් එකට. ඔයා බල්ලෙක් අරගෙන ඇවිල්ලා. එහෙනම් පනතේ තියෙන්නේ කිසිම ආකාරයකට පාක් එකකට බල්ලන් රැගෙන ඒම තහනම්. අර්ථ නිරූපණය කරනවා වචනාර්ථ රීතියෙන්. වචනාර්ථ රීතිය කියලා කියන්නේ පනතේ තියෙන වචන වලින්ම අර්ථ නිරූපණය කරනවා. බල්ලන් ගෙන ඒම තහනම්. ඔයා ගේන්නේ ගයිඩ් ඩොග් කෙනෙක්ද කියන එක එයාට අදාළ නැහැ. ඔයා අරන් ආවේ බල්ලෙක්. පනතේ තියෙන්නේ බල්ලෝ ගේන්න එපා කියලා. එහෙනම් වචනාර්ථයට අනුව ඔයා වරදකරු කරනවා. පැහැදිලිද? ස්වර්ණමය රීතිය ඔන්න එනවා පොඩි
එක වචනෙක තියෙනවා මීනින්ග්ස් දෙකක්. පනතේ තියෙන එක වචනෙක මීනින්ග්ස් දෙකක් එනවා. එහෙනම් එක මීනින් එකකින් සාධාරණ ප්‍රතිඵලයක් එනවා. අනිත් මීනින් එකෙන් බහුබූත ප්‍රතිඵලයක් එනවා. හරි? එතකොට බහුබූත ප්‍රතිඵලය අපි ගන්නෙ නැහැ. සාධාරණ ප්‍රතිඵලය අරගෙන අර්ථ නිරූපණය කරනවා. හරි? දැන් බල්ලෝ කියන කතාවේදී ඇත්තටම ගයිඩ් ඩොග් කෙනෙක් අරන් එන කෙනෙකුට විහිළු සහගතයිනේ. ඒක නිකන් ජෝක් එකක් වගේ. ඇත්තටම අපිට එහෙම හිතෙන්න පුළුවන්. හරි? ඒක එතකොට දැන් හිතන්න ඔන්න කියනවා කොහේ හරි තැනක තියෙනවා ආයුධයකින් අපිව කපා දැමීම කැපීම කෙටීම ආයුධයක් භාවිතා කරලා කැපීම කෙටීම වරදකරුවෙක්. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මගෙන් කන හපනවා. හරිද? මයික් ටයිසන් කන හැපුවේ. දැන් අර පනතේ තියෙන ආයුධයක් භාවිතා කරලා ශරීරයේ කොටසකට හානි කිරීම වරදක් කියලා. හැබැයි කන හපනකොට එයා ආයුධයක් පාවිච්චි කරාද? නැහැ. එයා පාවිච්චි කරේ දත් මයික් ටයිසන්. ඒතර මයික් ටයිසන් වචනාර්ථය හැටියට වරදකරුවෙක් නෙමෙයි. ඇයි දත් කියන්නේ ආයුධයක් නෙමෙයිනේ. එයාගේ ශරීරයේ කොටසක්. වචනාර්ථය විහිළු සහගතයි නේද? එහෙනම් අපි බලන්න ඕනේ සෙකන්ඩ් මීනින් එකක් තියෙනවද? ආයුධයක් කියන එකට සෙකන්ඩ් මීනින් එකක් තියනවද? ආයුධයක් කියන එකට සෙකන්ඩ් මීනින් එකක් කියන එකදී අපිට ගන්න පුළුවන් සමහර වෙලාවට හිංසාවක් කරන්න පුළුවන් දෙයක්. කෙනෙක්ට ශාරීරික හිංසනයක් කරන්න පුළුවන් දෙයක්. එහෙනම් දතෙන් උනත් ශාරීරික හිංසාවක් නම් කරේ එතෙන්දි දත කියන එක අපිට ගන්න පුළුවන් වැරද්දක්. එතෙන්දි දතෙන් හැපුවොත් එයා වැරද්දක් කරා කියලා කියන්න පුළුවන්. නම් සෙකන්ඩ් මීනින් එකෙන් එනවා හොඳ මීනින් එක. ෆස්ට් මීනින් එකෙන් එනවා විහිළු සහගත මීනින් එක. අපි කරමුනේ හැමෝම. හරි. සෙකන්ඩ් එකෙන් එනවා විහිළු සහගත මීනින් එකක් එනවා. හරි. අන්න ඒ වගේ වෙලාවක අපි යනවා අර සෙකන්ඩ් මීනින් එකට. ගෝල්ඩන් රූල් එකට. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මිස්චීෆ් රූල් කියලා එකක් තියෙනවා. මම මේ කතා කරන්නේ අර්ථ නිරූපණය කරන රීති. නීතියක් අර්ථ නිරූපණය කරන රීති ගැන කතා කරන්නේ. අනර්ථ රීතිය කියලා එකක් තියෙනවා. දැන් ඇයි බල්ලෝ ගේන්න එපා කියලා කියන්නේ? පාක් එකකට මිස්චීෆ් එකක් වෙනවා මිනිස්සුන්ට අනර්ථයක් වෙනවා. පාඩුවේ නිසංසලව ඉන්න පුළුවන් තැනට පාක් එකට බල්ලෝ අරන් ආවම ඒක හරි කරදරයක්. උන් ඇඟට එන්න පුළුවන්, හපා ගන්න පුළුවන්, පොඩි ළමයි බය වෙන්න පුළුවන්. පොඩි ළමයින් අතහැරලා දාලා නිදාසේ අම්මටයි තාත්තටයි කතා කර කර ඉන්න විදිහක් නෑ. මේ ගෙදර ඉන්න පරිසරයෙන් මිදලා රිලැක්ස් වෙන්න ගියේ. හැබැයි එතනට බල්ලෝ අරන් ආවම ඒක මිස්චීෆ් එකක්. එහෙනම් අපි බලලා මේක අස්සේ තියනවාද මිස්චීෆ් එකක් මොකක් හරි. ගඟකට දානවා නම් අකාපනික ද්‍රව්‍ය. එතන තියෙන අනර්ථයක්. අපේ නවක වදය තුල නවක වදය මං කිව්ව නවක වදය වළක්වන්න ඕන පනතක් ගේන්න ඕන නවක වදය වළක්වන්න. ඇයි ළමයි යනවා පිටරට යුනිවර්සිටිස් වලට ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට රිෆියුස් කරනවා යුනිවර්සිටි එකට යන එක විශ්වවිද්‍යාල වලට යන එක. නැත්නම් අනර්ථයක් වෙනවා. මොකක්ද අනර්ථය? ළමයින්ට එනවා ශාරීරික හානියක්. රැග් එක තුලින් ශාරීරික සහ මානසික හානියක් වෙනවා. අපි හොයාගන්නවා මොකද්ද මේ ලෝ එක ගේන්න හේතු වෙච්ච අනර්ථය? මොන මිස්චීෆ් එක නිසාද මේ ලෝ එක ගෙනාවේ? ඇයි නවක වදේ පෙළක් මේ පනත්ත ගෙනාවේ? මේ ළමයින්ට සිද්ධ වෙනවා ෆිසිකල්, මෙන්ටල් හානියක්. ඒක තමයි අනර්ථය. ඒක තමයි අනර්ථය. හැබැයි අරමුණ මොකද්ද? ළමයි වෙන යුනිවර්සිටිස් වලට යන්න බෑ. එහෙම කරන්න බෑ. අපි ලොකු ප්‍රාග්ධනයක් යොමු කරලා තියෙනවා ලංකාවේ මේ යුනිවර්සිටි පද්ධතිය හදන්න. ලොකු බජට් එකක් වෙන් කරනවා මේව මේන්ටේන් කරන්න. අපිට අවශ්‍යයි හොඳ පිරිසක්. අධ්‍යාපනයෙන් සපිරුණු හොඳ බුද්ධිමත් පිරිසක් අවශ්‍යයි. රටට යවන්න බෑ අපේ මොලේ තියෙන සෙට් එක. බුද්ධි කල්ලට ඉඩ දෙන්න බෑ. ඒක තමයි අරමුණ. මොකද්ද නවකවදේ මිස්චීෆ් එක? අර ළමයින්ට ෆිසිකලි, මෙන්ටලි ඉෂුව එකක් නැතුව ඉගෙන ගන්න දෙන එක. අරමුණ මොකද්ද? යුනිවර්සිටිස් වලට ළමයි බයක් සැකක් නැතිව දෙමව්පියන්ට යවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අරමුණ. අපිට අවශ්‍යයි අපේ රටේ ඉන්න බුද්ධිමත් පිරිස. ඒගොල්ලන්ව පිටරට යුනිවර්සිටිස් වලට යවලා හරියන්නේ නැහැ. ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යවලා හරියන්නේ නැහැ. හොඳ අපිට තියෙනවා අපේ හොඳ කියන්නේ ඒකට වෙනම ඉන්නවනේ. අරකට සිලෙක්ට් නොවෙන පිරිසකට තියෙන chance එක ප්‍රයිවට් යුනිවර්සිටි. ඒතර ඒ අරගොල්ලොත් අරකට ගියයින් පස්සේ එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේවා වේලෙනවා. එහෙනම් මේ පද්ධතිය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. අර නීති ගෙනීමේ අරමුණ බලනවා. හරිද? ගතික වෛරාර්ථ. ඊට පස්සේ තව රූල් එකක් තියෙනවා ගතික අර්ථ නිරූපණ රීතිය කියලා. ඒ අපි මොනවා අරමුණු කරත් අපිට ඒක අද සමාජයට ගැලපෙන්න ඕන. අද සමාජයට ගැලපෙන්න ඕන. මම ඔයාලට පොඩි කේස් එකක් කියන්නම්. ඒ ගතික රීතිය ගැන කතා කරනකොට සමන්ත සම්පත් කියලා කෙනෙක් හිටියා. හරි?
සමන්ත සම්පත් කියලා කෙනෙක් හිටියා. ඔහු ඔයාලා බලන්න මේ කේස් එක සර්ෆ් කළා. ඔයාලට ඕනනම් මගේ Facebook page එක තියෙනවා. ඒකෙත් මම ඔය cases facts එහෙම ලියලා තියෙනවා. එක මිනිස්සෙක් හිටිය සමන්ත සම්පත් කියලා. මේ මිනිස්සයා බැඳලා හිටියා ලේඩි කෙනෙක්. ඉතින් මේ කෙනා හරි ආදරණීයව හිටියා. හැබැයි පවුලේ තිබ්බ ඔය ආර්ථික අපහසුතාවත් එක්ක මේ වයිෆ් රට ගියා. රට ගිහිල්ලා ගියාමයි මෙයාට මුල් කාලේ මුලින් කතා කර පස්සේ දිගටම කතා කරන්න පටන් ගත්තේ නැහැ. හරිද? දැන් මෙයා ලොකු සික් එකක තමයි හිටියේ. වයිෆ් නැති හන්දා. ඉතින් මෙයාගේ වයිෆ්ගේ ගෙදර කට්ටියත් මෙයාට හරි ආදරේ. මොකද මෙයා දුවට ඇත්තටම ආදරය කරනවා කියලා දන්නවා. ඉතින් මේ වයිෆ්ගේ නංගි අවුරුදු 16ට අඩු ගෑන් ළමෙක් ආව ගියා මේ මස්සිනාගේ දුක සැප බෙදා ගන්න. මේ අතර මේ අනුකම්පාව හරහා ඒක ආදරයක් බවට පත් වෙලා මේ දෙන්නගේ අතර එෆෙයා එකක් ඇති වෙනවා. දැන් දුක බෙදා ගන්නාවේ මස්සිනාගේ. පස්සේ මේ අවුරුදු 16ට අඩු ගෑන් ළමයාත් එක්ක මෙයාගේ සම්බන්ධයක් ඇති වෙනවා. හරිද? එතකොට මේ සම්බන්ධය ඔස්සේ මේ දෙන්න සෙක්ෂුවල් ඉන්ටර්කෝර්ස් එකක් කරහා දක්වා දුර යනවා. ලිංගික සම්බන්ධතාවයක් දක්වා මේ සම්බන්ධය දුරදිග යනවා. පස්සේ මේ දෙන්න බඳින්නේ නැතුව මේගොල්ලන්ට ළමයෙකුත් හම්බ වෙනවා. ළමයට මේ ගෑන් ළමයට අවුරුදු 16ට අඩුයි. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා අවුරුදු 16ට අඩු ළමයෙක් එක්ක තමන්ගේ කැමැත්තෙන් වුණත් සෙක්ස් කරන එක. හාමුදුරුවන්ගේ කේස් එක ගන්න. අපේ නායක හාමුදුරුවන්ගේ හරිද? සෙක්ස් කරන එක ඔයාලේ නීති ඉගෙන ගත්ත කට්ටියනේ. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් කියලා තමයි කියන්නේ. ළමයා කැමැත්තෙන් වුණත් අපි ඒකට කියන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් කියලා. මේකේ මොකද්ද තියෙන මිස්චීෆ් එක? ඇයි අවුරුදු 16ට අඩු ළමයෙක්ට සෙක්ස් කැමැත්තෙන් වුණත් සෙක්ස් කරන්න බෑ කියලා අපි කියන්නේ ස්ටැටියුටරි රේප් එකක් කියලා තමයි කියන්නේ. ඇයි මේක මේ වගේ නීතියක් ගෙනීමේ නිකන් හිතන්න මොකද්ද මේකේ මිස්චීෆ් එක? 16ක ළමයෙක් කියන්නේ හරියට ශරීරය හැදිලාද? තමන්ගේ අවයව ටික තාම හැදෙනවා. මල්වර කාලේනේ නම යෝන් වියේ පවතින. එයාගේ තාම මොනවාද හරියට ශරීරයවත් දරුවෙක් පිළිසිඳ ගන්න අවශ්‍ය විදිහට ශරීර අවයවවත් හැදිලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂම කාරණාව එයාගේ අධ්‍යාපනය ලබන්න ඕන වයස යාමේ. හරි? එයා නිසි අධ්‍යාපනයක් ලබන්න ඕන. නිසි සෞඛ්‍යමත් අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් තමයි අම්මා කෙනෙක් වෙන්න සුදුසු. ඒ වගේම අවුරුදු 16ක ළමයෙක් කියලා කියන්නේ ඒ ළමයා රැවටීමට ලක් වෙන්න පුළුවන්. හරි? ළමයා රැවටීමට ලක් ටොපි චොකලට් දීලා උනත් ළමයා රවට්ටගෙන සෙක්ස් වලට යන්න පුළුවන්. එහෙනම් මේක මිස්චීෆ් එක මේ ළමයෙක් ගෑනු ළමයෙක් අවුරුදු 16ට වැඩි අඩු නම් එයාට තියෙනවා නිසි සෞඛ්‍යයක් යටතේ නිසි අධ්‍යාපනයක් ලබන්න වයසක් තියෙනවා. ඒක ආරක්ෂා කරන එක තමයි මේ මිස්චීෆ් එක හරහා කරන්නේ. අරමුණ මොකද්ද? අරමුණ තමයි ඒ ළමයෙක්ට නිසි කාලයේදී අධ්‍යාපනය දීලා නිසි කාලේ නිසි සෞඛ්‍යයට අනුව හරිද? ඒ ළමයි සමහර රැවටෙන්න පුළුවන් පුංචි ළමයි. එතකොට ඒ දේවල් ඒ විදිහට වෙන්නේ නැතිව මේ ප්‍රොටෙක්ෂන් එකකට යන්න ඕනේ. සමාජයේ හරි සදාචාරය සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවනේ. ඒතර ඒක තමයි අපේ අරමුණ වෙන්නේ. මෙයා කැමැත්තෙන් කරා කියලා එහෙම පුළුවන් කමක් නැහැ. ඒක ආරක්ෂා කර ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. හැබැයි දැන් මේ සමීර සම්පත්ගේ කතා සමීර සම්පත් තමා වෙන්න සමන්ත සම්පත්. හරි? සමන්ත සම්පත්ගේ කතාව තුළදී එතෙන්දී උනේ මොකද? දැන් මෙයාටත් උනේ ස්ටැටියුටරි රේප් එකක්. ඉතින් දැන් මේගොල්ලෝ පහුගිය පස්සේ දැන් දරුවට අවුරුදු 7ක් වුණා කියන්නේ හිතන්නකෝ 16න් ළමයා හම්බුණත් 7ක් කියලා කියන්නේ අවුරුදු 22ක් 23ක් නේ. මේ ගෑනු ළමයට ලස්සන පෞල් ජීවිතයක් ගත කරා. ළමයටත් අවුරුදු 7ක්. හරිම කෙයාරින් හස්බන්ඩ් කෙනෙක්, හරිම කෙයාරින් තාත්තා කෙනෙක් ලස්සන පෞල් ජීවිතයක් ගත කරා. හැබැයි පසු කාලීනව යම්කිසි විදිහකට දුන්න ඔත්තුවක් ඔස්සේ මේගොල්ලන්ගෙන් මේ සමන්ත සම්පත්තුව වරදකරුවෙක් කරා ස්ටැටියුටරි රේප් එක හරහා. එතකොට සාමාන්‍යයෙන් මට මතක හැටියට අවුරුදු 10ක සිර දඬුවම්. හරි නේද? අවුරුදු 10ක සිර දඬුවම් ලැබෙන්න ඕනේ ස්ටැටියුටරි රේප් එකකට. එතකොට දැන් මේ වගේ නීතියක මම ඔයාලට කිව්වේ අනර්ථය තමයි අර ගෑනු ළමයාගේ දැන් මේ ප්‍රශ්නේ ගත්තොත් ගෑනු ළමයාව ආරක්ෂා එයාට ශාරීරිකව එයාට වැරදක් වෙන එක වළක්වන එක තමයි අනර්ථය. අරමුණ කියලා කියන්නේ ඒගොල්ලන්ට ගෑනු ළමයෙකුට නිසි වයසට හරියට තියෙන්න ඕනේ. එයාගේ අධ්‍යාපනයේ සෞඛ්‍යය ඒ වයසේදී එයාට ලැබෙන්න තියෙන්න ඕනේ. ඒ ළමයි හදන වයසක නෙමෙයි ඉන්නේ. හරි. එහෙම බැලුවොතින් අරමුණු රීතියෙන් බැලුවත් අනර්ථ රීතියෙන් බැලුවත් සමන්ත සම්පත් වරදකරුවෙක්. හැබැයි මේ වෙලාවේදී නීතිය යොදා බැලුවේ ගතික රීතිය හරහා. දැන් හිතන්න මේ පවුල මං කිව්වා අවුරුදු 7ක් ඉතාම ලස්සනට හිටපු පවුලක්. දැන් මේ තාත්තව අරගෙන අවුරුදු 10කට විතර හිරේට දැම්මොතින් මේ ළමයාට මොකද්ද වෙන්නේ? අවුරුදු 7ක දරුවෙක්.
මේ තරුණිය මේ බිරිඳ තරුණ ගෑල් ළමෙක් අවුරුදු 23ක් වගේ. ඒතර එයාට මොකද්ද වෙන්නේ? ඒතර මේ ගතිකව මේ අර්ථ නිරූපණය කරන්න ඕන. මේගොල්ලන්ගේ වෙන වරදක් නැහැ. මේ වරද තමයි තියෙන්නේ. හැබැයි මෙතෙන්දී ඔව් අරමුණු රීතියෙන් ගත්තත් මොහු වරදකරුවෙක්. අනර්ථයෙන් ගත්තත් මොහු වරදකරුවෙක්. නමුත් ගතිකව අද දවසට ගැලපෙන විදිහට, සජීවී විදිහට, අද දිනයට ගැලපෙන විදිහට මෙතෙන්දී අර්ථ නිරූපණය කළා. මොහුගේ වරදට දඬුවම අවුරුදු 2කට අඩු කරා. හරි? ඒ මොකද මේක ගතික වාර්ත නිරූපණය කරේ මේ මිනිස්සයව හිරේට අරගෙන ගියොතින් මේ ළමයාට මොකද්ද වෙන්නේ මේ වයිෆ්ට මොකද්ද වෙන්නේ මේ හොඳට තිබ්බ පවුලේ වගකීම කවුද ගන්නෙ හරි අන්න ඒකට තමයි අපි ගතිකාර්ථ නිරූපණය කියලා කියන්නේ. ඔකට මම තව උදාහරණයක් දෙන්නම්. ඔයාලට මතකද 2020 ඩෙසලියුෂන් කේස් එක? 2020 ඩෙසලියුෂන් කේස් එක කියලා කියන්නේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ගේ ආණ්ඩුව කාලේ. හරි. ඒ ආණ්ඩුව කාලෙදී එයාට ඕනේ වුණා නිසි අපි දැන් පීරියඩ් එකක් තියෙනවනේ අමාත්‍ය මණ්ඩලය වෙනස් කරන්න. හරිද? එයාට ඕන වුණා අගමැති ධූරයේ එවකට හිටපු රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා මහින්ද රාජපක්ෂව ඒ පුටුවට ගේන්න. හරි? ඕක තමයි 2020 ඩෙසලියුෂන් කේස් එක. ওই සංශෝධනයක් වෙනකොට සාමාන්‍යයෙන් කොහොමද ඩෙසලියුෂන් කේස් එකක් යනවා මේකේ සුප්‍රීම කෝර්ට් එකේ. එතෙන්දී සුප්‍රීම කෝර්ට් එක කිව්වා අපේ රටේ තියෙන උත්තරීතර නීතිය කන්ස්ටිටියුෂන් එක. කන්ස්ටිටියුෂන් එකේ තියෙනවා මෙහෙම චේන්ජ් එකක් වෙනවා නම් නිසි අවුරුදු අපි හිතමු අවුරුදු 5ක් කියලා. අවුරුදු 5ක් සිටිය යුතුයි. ජනාධිපතිට වුණත් ඕන වෙලාවට ඩෙසලියුට් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඩෙසලියුෂන් කේස් එකේදී කිව්වා අපේ කන්ස්ටිටියුෂන් එකේ ලියලා තියෙනවා අවුරුදු 5කට වරක් මේ සිදු කළ යුතුයි කියලා. එහෙනම් අවුරුදු 5යි කියලා තියෙනවා නම් වචනාර්ථ රීතිය. වචනාර්ථ රීතියට යන මං කිව්වා වචනාර්ථ රීතිය සමහරලාට විකාර රූපී වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලේම නෙමෙයි. ඒක අනිවාර්යෙන් සමහර වෙලාවල් තියෙනවා ස්ට්‍රික්ට්ලි ඇඩිය වෙන්න ඕන වෙලාවක්. මේක එහෙම වෙලාවක්. ඇත්ත තමයි. ජනාධිපතිවරයෙකුට වුණත් එහෙම අවශ්‍ය විදිහට තමන් තමන්ගේ කට්ටිය එහෙම මාරු කරන්න බෑ. රටේ උත්තරීතර නීතියක් තියෙනවා. ඒ නීතියට අපි අනුගත වෙන්න ඕනේ. 2020 ඩෙසලියුෂන් කේස් එකේදී කිව්වා නැහැ. එහෙම කරන්න බෑ. නිසි කාලය වෙනකන් ඔබ සිටිය යුතුයි. හැබැයි 2018 ඩෙසලියුෂන් කේස් එකේ 2000 සෝරි මේකුනේ 2018 ඩෙසලියුෂන් කේස් එකේ සමා වෙන්න. මම දැන් කියපු දේ උනේ. 2020 ඩෙසලියුෂන් කේස් එක COVID-19 කාලේ ගෝඨාභය රාජපක්ෂගේ කාලේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නැවත වතාවක් ඡන්දයකට යන්න අවශ්‍ය වුණා. හැබැයි ඒ වෙලාවේ COVID-19 රටේ COVID-19 තත්ත්වයක් තිබ්බා. කන්ස්ටිටියුෂන් එකේ තියෙන්නේ පාර්ලිමේන්තු එක විසිරුවා හැරලා નિયમિત කාලයක් තුල නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුයි. වචනාර්ථයෙන්ම තියෙනවා. හැබැයි මේ වෙලාවේ යන්න බෑ අපිට පාර්ලිමේන්තු කරන්නේ ඡන්දයකට. ඇයි? රටේ තියෙන ලොකු වසංගතයක් COVID-19 ඡන්දදායක පෝලිං බූත් එකකට යන්න තියා කණ්ඩවත් එළියට යන්න බෑ. එහෙනම් ඒ වෙලාවේ වචනාර්ථයෙන් ඉන්න. ඒ වෙලාවේ ගතික වාර්ත නිරූපණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය නැහැ. යන්න බෑ මේ වෙලාවේ ඡන්දයකට කල් දාන්න. බලන්න වචනාර්ථය කියන එක අවශ්‍ය වෙන වෙලාවලුත් තියෙනවා. ඒක ගතික වාර්ත නිරූපණය කරන්න වචනටම ඉන්නේ නැතිව ඒක ගතිකව අද කාලෙට ගැලපෙන විදියට අර්ථ නිරූපණය කිරීමත් කරනවා. එතකොට ගොඩක් වෙලාවට අපි කන්ස්ටිටියුෂන් එකක් කියලා කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ සජීවී ලියවිල්ල. මේක වෙනස් වෙනවා. එදා තිබ්බ කන්ස්ටිටියුෂන් එක නෙමෙයි අද. ඒ කියන්නේ හැබැයි මේක වෙනස් වෙනවා කියලා ඔයාලා අහලා තියෙනද ඇමෙන්ඩ්මන්ට්ස් නිතර කරන්නේ නැහැ. 1978 කන්ස්ටිටියුෂන් එක තමයි තාමත් තියෙන්නේ. ඇමෙන්ඩ්මන්ට්ස් ඔස්සේ. එහෙනම් මේක හැම වෙලේම දැන් ඔන්න ඔයා වරදකරුවෙක් කරලා යනවා අධිකරණයට. අධිකරණයේ ඉන්න විනිසුරුවරයා හෝ ලෝය කියනවා මේකට ප්‍රතිපාදන නැහැ නීතිය තුල. මට මේකට මොකුත් උත්තරයක් දෙන්න බෑ. එක්ක මේ නීතිය ඇමෙන්ඩ්මන්ට් එකක් දානකම් ඉන්න ඕන නැත්නම් අලුත් නීතියක් දානකම් ඉන්න ඕන. එතකන් ඔයා හිරේට වෙලා ඉන්න. එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ප්‍රායෝගිකව මේ නීතිය යොදාගත යුතු වෙනවා. ඒක අද කාලෙට ගැලපෙන විදියට යොදා ගන්න තමයි ගතික රීතිය ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මතය තමයි අරමුණු රීතිය තමයි හොඳම රීතිය. ඇයි? අරමුණෙන් බලන්නේ මේ නීතිය ඔස්සේ ගේන්න හේතු වෙච්ච අරමුණ මොකක්ද? නීතිය ගෙනාවේ අවුරුදු 16ට අඩු ළමයි කැමැත්තෙන් රේප් කරුණත් ඒ කැමැත්තෙන් සෙක්ස් කරත් ඒක රේප් එකක් කියලා කියන්නේ ඇයි අරමුණ ළමයට නිසි කාලේ අධ්‍යාපනය ලැබෙන්න ඕන නිසි සෞඛ්‍යමත් විදිහට දරුවෙක් විදිහට එයාට තියෙන්න ඕනේ ඒ වැඩ ටික කරගෙන යන්න. හරිද? ඒක තමයි අරමුණ. එහෙනම් එතකොට අපේ නවක වදේ පනත ගේන එකේ අරමුණ මොකද්ද? හැසල් ෆ්‍රී මනස නිදහස්ව ළමයට
අධ්‍යාපනය කරන්න තියෙන්න ඕනේ. අපිට බුද්ධිමත් පිරිසක් බිහි කරන්න ඕනේ අපේ රට තුල. ඒක තමයි අපේ අරමුණ. එහෙනම් ඔයාලට තේරෙනව නේද? අපි මේ අධිකරණයේදී මේ අර්ථ නිරූපණ රීතීන් ඔස්සේ බලන්නේ නීතියට ඒ කියන්නේ මේ ප්‍රශ්නේදී නීතිය කොහොමද ඇප්ලිකේෂන් එක දාන්නේ. ඒකට හොඳම දේ තමයි නීතිය ගේන අරමුණ හොයන එක. පාර්ලිමේන්තුවේ මිනිස්සු මේ නීතිය හදපු අරමුණ හැව්වම හරි නැද්ද? දැන් මේ නීතිය හදන්නේ පාර්ලිමේන්තුව මම කිව්වා මේ ප්‍රතිපත්ති ඔස්සේනේ. මේ ප්‍රතිපත්ති ටිකක් හොයාගෙන තමයි මේ නීතිය හදන්නේ. මේ ප්‍රතිපත්ති කොහෙන්ද ආවේ? ඒ කාලේ සමාජයේ තිබ්බ ප්‍රශ්නත් එක්ක. දැන් ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් ඇක්ට් එක ගත්තොත් ඉස්සර කාලේ තිබ්බ වැඩවසම් යුගයක්. 1950 හැදුවේ ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් ඇක්ට් එක. 1950 කියලා කියන්නේ නිදහස ලැබිච්චම කාලේ. එතකොට තිබුණේ ලොකු වතු තියෙන මිනිස්සුන්ට ලොකු වතු තිබ්බ දුප්පත් මිනිහට මොකුත්ම නැහැ. ඒගොල්ලෝ අරගොල්ලෝගේ යටතේ වැඩ කරා. ස්වාමියා ගොඩක් පවර්ෆුල්. සේවකයා හරිම වීක්. එතකොට ඒව නැති කරන්න තමයි ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් ඇක්ට් එක හැදුවේ. හැබැයි දැන් සමාජයේ එහෙමද? දැන් අපි ස්වාමියාට වැඳගෙන ඉන්නවද? දැන් අපි ස්කිල්ෆුල් මිනිස්සු ඉන්නේ. ඒතර අපිට පුළුවන් අපි විසින් අපිව ඩිමාන්ඩ් කරන්න. සමහරලාට ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් ඇක්ට් එකේ තියෙන රුපියල් 50 දඩය එහෙම නැත්නම් තියෙන පොඩි සමහර විවිධ ප්‍රතිපාදන දැන් කාලෙට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි බලනවා මේ නීතිය මොකක් හරි ප්‍රශ්නයක් ඉස්සරහා ආපුවම දැන් ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් එකක් ඇති වෙලා අධිකරණයට ආපුවම අපි බලනවා මේකට කොහොමද විසඳුම් දෙන්නේ? මොකද්ද මේකට දෙන්න ඕන පනත? නීතිය. පනතක් තියෙනවා ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් ඇක්ට් එක. ඒක ගෙනාවේ මේ ඒ කාලේ තිබ්බ ප්‍රතිපත්ති වලින්. එහෙනම් මේ ප්‍රතිපත්ති හරහා හැදිච්ච නීතිය මොන හේතුවකට හැදුනද කියන එක හොයන එක නේද හොඳම දේ. මේකට උදාහරණ ඒ කියන්නේ අපි ජජ්මන්ට් එකක් දෙනකොට මේ නීතිය ගේනපු අරමුණ මොකද්ද? පාර්ලිමේන්තුවේ මිනිස්සු මේ නීතිය හදපු අරමුණ මොකද්ද? හරි? දැන් මේ අර නහය හපන උදාහරණේ කියමු. නහය හපන උදාහරණය ගෙනාවේ ඒ කාලේ පාර්ලිමේන්තුවේ මිනිස්සු එක ගේන්නේ නැත්තේ මං කිව්වනේ පිහියකින් ආයුධයකින් ශරීරයට කාට හරි හානියක් කරොත් ඒක වරදක්. ඒ කාලේ මොනවා හරි මිනිස්සුන්ගේ සමාජයේ නිතර ගහ ගන්න අනම්මනම් ඒව තියෙන්නේ නැති. ඒ ඔක්‍ර නීතියක් ගෙනාවා. එතකොට දැන් දත් වලින් හපපු එක වරදක් නෙවෙයි කියලා කිව්වොත් අර ඒ කාලේ හිටපු මිනිස්සු අනේ අපොයි කියන්නේ නැද්ද? ඒ මිනිස්සුන්ට අවශ්‍ය උනේ මිනිස්සු ආරක්ෂා කරන්න අරමුණ. එහෙනම් හොඳම රීතිය තමයි අරමුණු රීතිය කියලා කියන්නේ. නීතිය ගේන්න පාර්ලිමේන්තුව ඒ කාලේ නීතිය ගේන්න හේතු වුණු දේ. අරමුණු කරපු දේ. හැබැයි ස්ටිල් අරමුණු රීතිය හොඳයි කිය මෙච්චර මම කියද්දී ගතික රීතියක් එන්නේ නීතිය 1950 හදපු එක ආයේ අද කාලේ ගැලපෙන විදිහට අමෙන්ඩ් කර හිටියොත් ඒක ලොකු ප්‍රොසෙස් එකක්. පළවෙනි ෆස්ට් රීඩින් සෙකන්ඩ් රීඩින් තර්ඩ් රීඩින් කිය පාර්ලිමේන්ට් එකේ ප්‍රොසෙස් තියෙනවා. කෙටුම්පත් කරුවෝ මේවා හදන්න ඕනේ, ඇමෙන්ඩ් කරන්න ඕනේ. ඒව කරදර. එහෙනම් හදපු නීතිය ආය සංශෝධනය කරන්නේ නැතිව ගතික රීතිය දාලා අද කාලේ ගැලපෙන විදිහට ප්‍රායෝගික අප්‍රෝච් එකකට එන්න ඕනේ. එහෙනම් මෙන්න මේ රීති පහ ඔස්සේ තමයි අර නීති කඩ කරලා අධිකරණයට ආපු මිනිස්සුන්ව නීතිය අර්ථ නිරූපණය කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ රූල්ස් පහ. මේවා ට්‍රැඩිෂනල් සහ මොඩර්න් රූල්ස් කියලා බෙදනවා. ඒ ට්‍රැඩිෂනල් රූල්ස් ඔස්සේ තමයි මම කතා කරපු වචනාර්ථය, ස්වර්ණමය සහ අනර්ථ රීතිය තියෙන්නේ. මොඩර්න් රූල්ස් ඔස්සේ තමයි අරමුණු සහ ගතික රීතිය තියෙන්නේ. මෙතෙන්දී තව ආකාරයකට දැන් අලුත් ක්‍රමයේ යටතේ බෙදෙනවා. මේක තමයි පරණ ඉගැන්වීමේ ක්‍රමය. නමුත් දැන් අලුත් ක්‍රමයකට බෙදෙනවා දැඩි අර්ථ නිරූපණය සහ පුළුල් අර්ථ නිරූපණය කියලා. දැඩි අර්ථ නිරූපණය කියලා කියන්නේ වචනාර්ථය. වචනට දැඩිව ඉන්න ඕන. ඩෙසොලියුෂන් එකේ 2018 කියනවා බෑ. එහෙම ඩෙසොලියුෂන් එකකට ඔයාට ඕන විදිහට ඇමති මණ්ඩලය වෙනස් කරන්න බෑ. කොන්ස්ටිටියුෂන් එකේ පීරියඩ් එකක් දීලා තියෙනවා. බලන්න දැඩි. හරි? දත් වලින් හානි කරොතින් වරදකරුවෙක් නෙමෙයි. දැඩි පිහියකින් ආයුධයකින් කියලා තියෙන්නේ දැඩි අර්ථ නිරූපණය. වචනෙට ස්ට්‍රික්ට් වෙලා තියෙන්නේ. ගෝල්ඩන් එකේ මීනින්ස් දෙකක් තියෙනවා නම් හොඳ මීනින් එකට යනවා. අනිත් මීනින් එක අයින් කරලා දානවා. අනර්ථය හොයන වචනේ මෙහෙම කිව්වට මොකද්ද මේකේ අනර්ථය? පොඩ ලිහිල් නේ. ගෝල්ඩන් එකත් පොඩ ලිහිල්. දෙවනි මීනින් එකට යන්න දෙනවා. අරමුණු රීතිය මේකේ අරමුණ හොයන වචනේ මෙහෙම කියන තිබ්බට ඇත්තම අරමුණ මොකද්ද? ලිහිල්. මේක අද කාලේට ගැලපෙන විදිහට අපි අර්ථ නිරූපණය කරනවා. ලිහිල් ගතිකයි. හරි? එහෙනම් ඍජු අර්ථ නිරූපණය සහ ලිහිල් අර්ථ නිරූපණය කියලා දැන් අලුත් ලෙක්චර් එකේ ඉගැන්වීම මේක පරණ මම හදපු ප්‍රසන්ටේෂන් එක. අලුත් නෝට්ස් ඔක්කොම අප්ඩේටඩ්. අලුත් අර්ථ නිරූපණයක් තියෙනවා. ඊට අමතරව සබෝඩිනේට් රූල්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ උප අර්ථ නිරූපණ රීතීන්
අපි maxims, presumptions, ouster clauses ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න වෙනවා subordinate rules විදිහට. හරි. එහෙනම් ඔයා ඊට අමතරව අපිට බාහිරාධාරක, ඒ කියන්නේ බාහිරාධාරක කියලා කියන්නේ නීතිය ගේන්න හේතු වෙච්ච සමහරලාට වාද විවාද තියෙනවා. අපි නීතියක් ගේනකොට අපිට දැන් ඕන තරම් YouTube එකේ සර්ච් කරා නම් අපිට බලන්න පුළුවන් මේ නීතිය ගේනකොට විපක්ෂය ආණ්ඩු පක්ෂය අතර හරිද විද්වතුන් අතර වාද විවාද තියෙනවා. අපිට ඒවා බාහිරාධාරක විදිහට ගන්න පුළුවන්. ඇයි නීතිය ගේන්න හේතු උනේ? දැන් අපේ කාලේ ගොඩාක් තියෙනවානේ රිසෝසස් සෝෂල් මීඩියා. අපේ දරුවන්ට පුළුවන් අපේ කාලේ ගෙනාපු නීතියක් ඇයි හේතුව කියලා හොයන්න ඕනේ නම් අපිට මේ වාද විවාද සර්ච් කරන්න පුළුවන්. හරි අපිට ඕනනම් ඒ කාලේ 1950 මේ ඩිස්පියුට් ඇක්ට් එක ගේන්න හේතුව හොයන්න ඕන නම් ඕන තරම් ජර්නල්ස් තියෙනවා. පොත්පත්තර තියෙනවා. හැන්සාඩ් වාර්තා තියෙනවා. පාර්ලිමේන්තුවේ හැම දෙයක්ම වාර්තාකරණය වෙනවා හැන්සාඩ් එකක. ඒව කියවුවනම් අපිට පුළුවන් මේ නීතිය ගේන ආපු හේතුව හොයන්න. මේ අර්ථ නිරූපණයෙන් අපි මොකද්ද හොයන්නේ? නීතිය ගේන්න හේතුණු දේ අපි හොයන්නේ. එහෙනම් අපිට බාහිර ආධාරක කියන්නේ ඒවට. පනතේ තියෙන කොටස් වලට අමතරව තියෙන වෙනත් රිසෝසස්. ඒක තමයි බාහිර ආධාරක. ඊට අමතරව පනතේ තියෙනවා විවිධ කොටස්. මූල් දීර්ඝ නාමය, ලුහුඩු නාමය, එතකොට ශීර්ෂ පැතිකඩ අන්න ඒ වගේ දේවල් වලිනුත් අපිට පුළුවන්කම තියෙනවා අර්ථ නිරූපණය කරන්න. මේ හැම දෙයක්ම පාවිච්චි කරලා අපි ලස්සන අර්ථ නිරූපණයකට යන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ විනිසුරුවරයෙක් විදිහට නීතිඥයෙක් විදිහට හරියට නීතිය හොයාගන්න. සාධාරණ යුක්ති සහගත ජජ්මන්ට් එකක් දෙන්න පුළුවන් වෙනවා අර්ථ නිරූපණය තුළින්. ඒ වගේම තමයි දක්ෂ ලෝයර් කෙනෙකුට පුළුවන් ලූප් හෝල්ස් තියෙනවා නම් නීතියේ සිදුරු තියෙනවා නම් ඒවැ රිංගල යන්න. හරිද? ඒ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපේ සබ්ජෙක්ට් එක තුල අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ ඩ්‍රාෆ්ටින් කරලා නීතියක් හදන මෙන්න මේ process එක. සහ මේ හදපු නීති කඩ කරලා ආවට පස්සේ අධිකරණය තුල මේක අර්ථ නිරූපණය කරන ආකාරය අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම නීතියක් ගත්තොත් දීර්ඝ නාමයක් කොහොමද කෙටුම්පත් කරන්නේ? ෂෝට් ටයිටල් එකක් ලුහුඩු නාමයක් කොහොමද කෙටුම්පත් කරන්නේ? රෙගියුලේෂන් එකක් කොහොමද කෙටුම්පත් කරන්නේ? මේක අපිට ගොඩක් වෙලාවට කොලෙජ් එකේ ලෙක්චරර් ෆයිනල් රිවිෂන් එක බේස් කරලා ගොඩක් වෙලාවට අපිට ඒක හොයාගන්න පුළුවන්. ඉතින් අපි ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අපේ සබ්ජෙක්ට් එකේ කන්ටෙන්ට් එක. යම්කිසි අවබෝධයක් ලැබුණද සබ්ජෙක්ට් එක ගැන? නැත්තම් ෆුල් කන්ෆියුස්ද? මෙසේජ් එකක් දාන්න. යම්කිසි අවබෝධයක් ලැබුණද? හ්ම්? හරි. ඕකේ. සබ්ජෙක්ට් මේක ඇත්තට මේක අපි සරල දැනට අපි කතා කරේ ඉතාම සරලව කියන්නේ සර්ෆේස් එක අපි කතා කරේ මේවා ඩීප්ලි අපි ඉගෙන ගන්න ඕනේ thank you very much මේ අපි ඩීප්ලි ඉගෙන ගන්න ඕනේ එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මොකද්ද සබ්ජෙක්ට් එක කියන එක හරියටම දැනගන්න ඉතින් දැනට ටික තමයි මම ඉන්ඩක්ෂන් සෙෂන් එක තුලදී තෝරාගත්තේ කොහොමද මේක සබ්ජෙක්ට් එකේ ඕවර්විව් එක අපි මම මෙතන කතා කරලා තියෙනවා සබ්ජෙක්ට් එකේ වචනාර්ථ රීතිය නමුත් කමක් නැහැ අපි අද පළවෙනි දවස හන්දා මේක කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ අපි ඊළඟ දවසේ ඉඳලා ලිටරල් රූල් එකෙන් පටන් ගමු මොකද මම ගොඩාක් උදාහරණත් එක්ක කතා කරපු හන්දා අවශ්‍ය වෙන එකක් නැහැ කියලා මම හිතනවා එක රූල් එකක් අද පැහැදිලි කරන්න මේ විදිහට තමයි මගේ ඉගැන්වීම් රටාව යන්නේ සියලුම නෝට්ස් අප්ඩේටඩ් නෝට්ස් තියෙන්නේ ඒ කියන්නේ මේ ප්‍රසන්ටේෂන් එක නම් මම අතර මුලින්ම හදාගත්ත එක තමයි ඉතින් අලුතෙන් හැමදාම ඉන්ඩක්ෂන් වලට ප්‍රසන්ටේෂන් හදාන්නේ නැහැ. නමුත් නෝට් එක අලුත් වෙනවා. නෝට් එක දැනට කොලෙජ් එකේ කරන්නේ ප්‍රින්සිපල්ස් වයිස් ප්‍රින්සිපල් සර් ෂෙහාන් සර්. එතකොට එයා තමයි ඉන්ටර්ප්‍රිටේෂන් පාර්ට් එක කරන්නේ. අපේ ඉස්සර ඉඳලම හිටපු සෙල්වල පාලන් සර් තමයි ඩ්‍රාෆ්ටින් පාර්ට් එකේ තියෙන ලීගල් ඩ්‍රාෆ්ට් කෙනෙක් එයා. එතකොට ඒ දෙන්න තමයි කොටස් දෙක බෙදාගෙන ලෙක්චරර්ස්ලා කරන්නේ ලෙක්චර් නෝට්ස් අහනවා ලෙක්චර් රෙකෝඩින්ග්ස් අහලා තමයි මම ඕගලන්ට ක්ලාසස් කරන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් ගිය සැරේ ඕගලන්ගේ සීනියර්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක කතා කරන්න. ඒගොල්ලන්ගෙන් අහන්න කොහොමද මගේ ක්ලාසස් වල වැඩ කටයුතු සිද්ධ වුනේ කියන එක. ගැරන්ට් කරලා කියන්න පුළුවන් කිසිම වෙලාවකට කියන්නේ අර අතරමඟ නතර කරලා දාලා යන ගුරුවරයෙක් නෙමෙයි මම. ඉතින් ඔයාලට පුළුවන් ලබන සතියේ අපේ ෆස්ට් ලෙසන් එක පටන් ගන්නවා උදේ 6ට සෙනසුරාදා උදේ 6ට ඔයාලා කැමති අය ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න අපි සාමාන්‍ය ක්ලාස් එකකට එනකොට පේමන්ට් එකක් ගැන කතා කරන්න ඕනේ අහනකම් ඉන්න ඕනේ නැහනේ
පේමන්ට් එකක් ගැන කතා කරනවා නම් මම සාමාන්‍යයෙන් මේකේ තියරි ක්ලාස් එකට රුපියල් 6000ක මුදලක් ගන්නවා throughout the session. ඔයාලට තියරි සඳහා රුපියල් 6000ක මුදලක් charge කරනවා සබ්ජෙක්ට් එකට. සම්පූර්ණ සබ්ජෙක්ට් එක කියන්නේ drafting සහ interpretation කියන සබ්ජෙක්ට් එකටම. මම details දාන්නම් group එකට. අපි දෙක join වෙන්න කැමති අය ඒ අදාළ payment details මම share කරන්නම්. ඒක කරලා class එකට join වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට දැනගන්න ප්‍රශ්න තියනවාද? ප්‍රශ්න තියනවද මැඩම් මොනවා? මට මේ පර්සනල් ප්‍රශ්නයක් තියෙනවා මේකට සම්බන්ධයි. ඔව්. මම ඉන්ටර්නල් රෙජිස්ටර් ස්ටුඩන්ට් කෙනෙක්. හැබැයි එක්සෑම් මුකුත් කරේ නෑ. කවුද දෙර කලින් රෙජිස්ටර් වුණා විතරයි. දැන් ලෙවල් 6 වුණා මේ ඕපන් යුනිවර්සිටි එකේ. අහහ. දැන් අපිට රිසල්ට්ස් එන්නේ නැහැ කොහොමත් මේ ඔක්තෝබර් ලියන්න හම්බෙන්නේ නැහැ. ආ. ඒකින් තමයි අපි මේ ඒප්‍රිල් කරන්නේ. එතකොට මට ඉන්ටර්නල් මේක කළොත් ඒක මේකට ලින්ක් වෙනවද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඒ ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඉන්ටර්නල් කරොත් විතරක්. කියලා කියන්නේ ඔයා ඉන්ටර්නල් කියලා අදහස් කරන්නේ කොලෙජ් එකද නැත්නම් ඕපන් යුනිවර්සිටි එකද? කොලෙජ් එකේ මම දෙකේම රෙජිස්ටර්ඩ්. මම හැබැයි කොලෙජ් එකේ එක්සෑම් මුකුත්ම කරලා නැහැ. ටික ඒ කාලයක් කියන්නේ ගිහිල්ලා ඔයා මම දැන් රෙජිස්ටර්ඩ් කියලා කියන්නේ මේ එන්ට්‍රන්ස් එක්සෑම් කරලා රෙජිස්ටර්ඩ්ද? ඔව් ඔව් ඔව්. ඒක ඔව් ඔව්. කියන ඔයා එක්සෙප්ෂනල් නේ. දැන් ඔයා ලෝ කොලෙජ් එකේ ඔයාට choices දෙකක් තියෙනවා. එකක් තමයි LLB එක කම්ප්ලීට් කරලා කොලෙජ් එකේ ෆයිනල් එක කරන එක. එහෙම නැත්නම් කොලෙජ් එකේ අවුරුදු 3ම කරන්න පුළුවන්. හරි? කොලෙජ් නෑ එකේ මැඩම් මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. අ, සෝරි මට තියෙන ප්‍රශ්නේ දැන් මම මැඩම් කියවනේ ඔක්තෝබර් මේ සබ්ජෙක්ට් එක ලියලා ඕන්නම් අනිත් එක ලියන්න පුළුවන් කියලා ඒප්‍රිල්. දැන් අපිට එහෙම තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න තමයි ඕපන් යුනිවර්සිටි එක හරහා යද්දී ඔක්තෝබර් ලියන්න කාලේ නැති වෙනවා මේක නෑ රිලීස් කරන්න මෙහෙමයි. නැහැ. මෙහෙමයි. ඒකෙදි දැන් ඔයා ඉන්ටර්නල් ස්ටුඩන්ට් කෙනෙක් වුණාට ලෝ කොලෙජ් එකේ ඉන්ටර්නල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට ඔව්. ඒකට එක්සෙප්ෂන් එක හම්බ වෙන්නේ නැහැ යෝමා. ඔයාට ඒ ආහා. එක්සෙප්ෂන් එක හම්බ වෙන්නේ ඔයා LLB කම්ප්ලීට් කරපු ස්ටුඩන්ට් කෙනෙක් වුණා නම්. ඔයා ඉන්ටර්නල් රෙජිස්ටර් වෙලා තියෙන්නේ ලෝ කොලෙජ් එකේ අවුරුදු 3 කරන්නනේ. ඔව්. නේද? මම හරි නේද? ඔව්. ඔව් එතකොට ඔව්. අවුරුදු 3 කරන කෙනෙක්ට අරක විතරක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ෆස්ට් ඉයර් එකේ එහෙනම් රයිට්. සබ්ජෙක්ට් 8ම කරන්න ඕන. ෆස්ට් ඉයර් සබ්ජෙක්ට්ස් 8ම කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන්කම රයිට්. තියෙනවා සෙකන්ඩ් ඉයර් නෝමල් විදියට යන්න. මේ එක්සෙප්ෂන් එක ඔයාලට දෙන්නේ ඔයා LLB එක කම්ප්ලීට් කම්ප්ලීට් කරලා කම්ප්ලීට් රෙජිස්ටර් කරනවා. වෙලා යන්න. තේරුණාද? ඔව් හරි මැඩම්. ඕකේ ඕකේ. ඕකේ. thank you. රයිට්. වෙන ගැටලු තියනවද? මැඩම් ඔව්. දැනට ඔක්තෝබර් ලියන අය රෙජිස්ටර් කරලා ඉවර නිසා අපිට පුළුවන් ද මේ සබ්ජෙක්ට් එක ඔක්තෝබර් ගන්න? මෙහෙමයි කොලෙජ් එකට ඔයා රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. කොලෙජ් එකේ රෙජිස්ටර් වෙලා ඊට පස්සේ එක්සෑම් ඇප්ලිකේෂන්ස් දානකොට තමයි දැනට ඔක්තෝබර් ආයේ රෙජිස්ටර් කරලා ඉවරයිද? ඉවරයි කියලා තමා මැඩම් කියන්නේ නේ. මෙහෙමයි කොලෙජ් එකේ රෙජිස්ටර් වෙලා ඉවරයි නම් බෑ. මම කියන්නේ රෙජිස්ටර් වුණු ගිය සැරේ රිසල්ට්ස් ආපු මගේ ළමයි ඉන්නවා රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටිය. එතකොට පුළුවන්කම තියෙනවා ඔක්තෝබර් එක්සෑම් එක ලියන්න. ඔයාලා ඒක පොඩ්ඩක් බලන්න මේ මට ඒ ගැන හරියටම අදහසක් නැහැ ඇත්තටම. කොලෙජ් එකේ එක්සෑම්ස් කෝල් කරනවා නම් ඉස්සරහට ඒ කියන්නේ රෙජිස්ටර් වෙලා රෙජිස්ට්‍රේෂන් කෝල් කරනවා නම් ඔයාලට රෙජිස්ටර් වෙලා ලියන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳව නම් මට අදහසක් නැහැ ඇත්තටම. රෙජිස්ටර් වුණ අයට මම කියන්නේ. සමහරව ඉන්නවා රෙජිස්ටර් වෙලා මේ සැරේ ලියන්නේ නැති අය. ඒගොල්ලන්ටයි මම කියන්නේ මේ සැරේ ලියන්න නැත්තම් සබ්ජෙක්ට් එක කරන්න මේ සැරේ නැත්තම් ඒප්‍රිල් වෙනකන් ඉන්න එපා කියන එක. තව ගැටලු තියෙනවද? සන්දේ ඔගේ උත්තරේ හම්බුණාද මට? ඒ ගැන ඔව් මැඩම් හරි thank you. ඕකේ. හරි නේද? එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු. මම group එකට messages දාන්නම් common group එකට. ඔයාලා යාළුවොත් එක්කත් මේක share කරන්න. අපේ ක්ලාස් එකේ details මම ලොකුවට publicity එකක් දීලා කරන කෙනෙක් නෙමෙයි ඇත්තටම. මේ ළමයින්ගේ recommendation එකෙන් සහ ඒගොල්ලෝ තමයි numbers එහෙම circulate උනේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ක්ලාස් එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට මේ message එක දෙන්න. අපි ලබන සතියේ මුණ ගැහෙමු. එහෙනම් thank you very much. thank you මැඩම්. Okay. යමල් ප්‍රශ්නයක්ද? no I just said thank you. Right, okay, thank you. okay.